ආයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක්. එහෙනම් බලන්න මාව ඇහෙනවද පේනවද හැමෝටම? ළමයි අති විශේෂ. හරි? අති විශේෂ දවසක් අද. මොකද හේතුව මමත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු මේ ඔය පුතාලටත් අපේ දරුවන්ටත් අරන් දෙන්නම හිටපු වැඩක් තමයි දැන් අද මේ පටන් ගන්නෙ. ඒ තමයි අපි ඉකෝන් වලත් MCQ චැලෙන්ජ් එකක් කරනවා. මේක පන්තියක් මොකුත් නෙමෙයි තාම. MCQ චැලෙන්ජ් එකක්. ඒ කියන්නේ ඔයාලගේ දැනුම සහ වේගය ප්‍රශ්න ලියන වේගය චෙක් කරන බහුවර්ණ පුහුණුවක්. ඉතින් අපි මුලින්ම ටිකක් ලේසි පාඩමකින් අපි මුලින්ම ආර්ථික විද්‍යාවේ මූල හරියෙන් පටන් ගමු. එතනදී දැන් ඉකෝන් බැරි අයටවත් මම හිතන්නේ අද ප්‍රශ්න ටික නම් පුළුවන් වෙයි. අද මම ගොඩක් ඔය ප්‍රස්තාර තියෙන ගණන් තියෙන ප්‍රශ්න වලට වඩා ආර්ථික විද්‍යාවේ හැඳින්වීම මුල හරියේ. මම තමයි ප්‍රශ්න කිහිපයක් හොයාගත්තේ පසුගිය විභාගවල ආපු ප්‍රශ්න ටිකක්. ඉතින් පුතේ අනිවාර්යෙන් මේක සජීවී විදිහට අල්ලගන්න ඉස්සරහට දැන් මේක ඉකෝන් දවසයි එකවුන්ට්ස් දවසයි විතර සතියට දවස් දෙකක් දාන්න මම හිතාගෙන ඉන්නවා. නැත්තම් එකවුන්ටින් එකක් ඉන්නේ මාසෙට දෙසරයයි, ඉකෝන් එකක් ඉන්නේ දෙසරයයිනේ. ඒ වෙනුවට හතර හතර. හැබැයි එතනදී මම දරුවන්ගේ සහභාගීත්වය ඊටාම ලොකුවට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ගෲප් වල ඉන්න එකෙන් 100ට එකක් වගේ තමයි මේ වැඩෙන් ප්‍රයෝජන ගන්න. 100ට එකකුත් නැති තරම්. හරි? ඒ නිසා එකකුත් නැහැ. ඇත්තටම බැලුවොත්. ඒ නිසා මේ එහෙම අර එන්නේ නැති අයව අයින් කරලා අපි ඉස්සරහට එන කට්ටියව විතරක් නම ගම ලියාපදිංචි කරලා මුදල් ගන්න නැහැ. නමුත් නම ලියාපදිංචි ඒ ටික නම ලිපිනේ ඒ ටික පාසල ඒ ටික අරගෙන එන කට්ටියව අරගෙන පොඩි ගෲප් එකක් හදලා මේ වැඩේ හැමදාම මේ ගෲප් එකේ දරුවොත් එක්ක කරගෙන යනවා මම බලාපොරොත්තු වෙනවා. ඔය දැන් තියෙන ලොකුවට හදලා තියෙන ගෲප් දෙක අයින් කරලා. එතන ඉන්නේ නිකන් බොරුවට ආපු අයයි ඔය සර්ලා ටිකකුයි හොරෙන් රිංගපු සෙට් එකකුයි එක එක අය ඉන්නේ. ඒ නිසා මේ අපි ඉස්සරහට එනම දරුවෝ ඕගොල්ලෝ එකතු කරගෙන වැඩේ කරමු. මතක තියාගන්න දැන් ඉරිදනේ මම මේක අර මග හැරෙනම අය වෙනුවෙන් සතියක් දෙකක් සතියක් විතර ගිහිල්ලා නැවත විකාශයක් දෙනවා. ඒක වැඩක් නෑ. සතියක් ගිහිල්ලා වැඩ කරන අය A level පාස් වෙන්නේ නෑ පුතේ. හරිද? සතියක් ගිහිල්ලා වැඩ කරනවා කියලා කියන්නේ දැන් අද වැඩේ අද නොකර තව සතියකින් කරන්නේ උන් මේ. එහෙම ඒකක් ගන්න නෑ. ඒ නිසා ඒකක් ගන්න ඔය දැන් ඇවිල්ලා අහන් ඉන්න පුතාලා. එහෙනම් වැඩේට ආසයිද ලෑස්තිද කියන්න මට. අපි ඉකෝන් ඉගෙන ගන්න යන්නේ. මේක මගේ ගුරු ජීවිතේත් හරි විශේෂ දිනයක්. මම ආර්ථික විද්‍යාව අපේ භෞතික පන්තියක තමයි කාලයක් ඉගෙනුවේ. දැන් මම පළවෙනි වතාවට අපේ ඔන්ලයින් පන්ති වලට මේ විෂය ගෙනල්ලා තියෙනවා. මේක හරිම ලස්සන. මමත් පුද්ගලිකව වැඩියෙන් මාස මේ විෂයට. මේකට මේ ඩිජිටල් බෝඩ් ඕනේ. අපි ලස්සනට කතා කරමු සුපුරුදු විදියට. බොහොම හොඳයි නලිදු පුතා අහලා තිනවා කොහොමද දැන් කියලා. ඇත්තට මම දැන් කරනවා පන්ති. දවසට එක ගානේ ඔයාලගේ පන්ති විතරක්. පුතාලා හැමෝම දන්නේ නැති මට අසනීප ඩෙන්ගු ආසාදිනවා දැන් සතියක් වගේ ඇති. ගිය සතියේ දැන් වෛද්‍ය නිර්දේශය ඇවිල්ලා සති දෙක තුනක් විවේක ගන්න කියලා. දැන් මේක දන්නවා නම් එහෙම මල මගුලක් වෙන්නේ. දැන් ඔය ડોක්ටර් කෙනෙක්ගේ ළමයෙකුත් පන්තියට කොහෙන් හරි ආවොත් එහෙම මං ඉවරයි. හරිද? කොහොම හරි දවසට මම එක පන්තියක් දැන් කරනවා. දවසම විවේක අරගෙන ලැප් එකේ වැඩ ටික කරලා ඔයාලගේ හෝම්වර්ක් බලන ඒවා එක පන්තියක් කරන්නේ ඒත් ඔයාලගේ පන්ති විතරයි. පොඩි අයට නිවාඩු දීලා තියෙන්නේ. ඒ නිසා මේ පේනවනේ වටිනාකම. හරි. අනිවාර්යෙන් මගේ මේ පන්තියක් අවසානයේ බ්ලඩ් කවුන්ට් එකක් ගත්තොත් අඩු වෙලා තියෙන්නේ. ඒක හැමදාම වුණා. හරි. ඉතින් ඒකට හරියන්නේ මම පොඩි රෑ විවේකයක් ගන්නවා. ඉතින් ඔහොම තමයි. ඔයාලා කොහොම හරි මේ විෂයන් දෙකම කොට දාලා දෙන්න හදන්නේ. ඒ නිසා ප්‍රයෝජනයක් ගන්න. හරි නේද? අපි එහෙනම් වැඩේට බහිමුද? හොඳයි. එහෙනම් මේ ඉන්න මේක අහගන්නකො ඉස්සෙල්ලම. මගෙන් accounting ඉගෙන ගත්ත දුවලා පුතාලා. හරි. accounting ඉගෙන ගත්ත දුවලා පුතාලා මේ ආර්ථික විද්‍යාව විෂය හරිම රසවත්. accounting වගේ නෙමෙයි. හරි. මේ විෂය තමයි ආසාවෙන් ඉගෙන ගන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ කියන එක. හරි. ඊළඟට මොකද වෙන්නේ? මොකක් වෙයිද කියන එක අපි මේ විෂයේදීම ඉගෙනනවා. දැන් මෙහෙම වුණොත් මොනවා වෙයිද කියන වගේ කුතුහලයක් එක්ක නිකන් කතන්දරයක් එක්ක වගේ ආසාවෙන් ඉගෙන ගන්න ඕන විෂයක්. මේකෙදි මම දැන් ප්‍රශ්නයක් දානවා මුලින්ම. පුතාලා පුළුවන් තරම් ඉක්මනින් මේකේ මම මිනිත්තුවයි දෙන්නේ. කියවන්න දෙන වෙලාව තමයි. හරි ප්‍රශ්නයක් ඉස්සලම දානවා. මිනිත්තුවක් ඇතුළත පුතා පිළිතුරු ලියන්න ඕගොල්ලෝ. මම මිනිත්තුව දෙන්නේ කවුන්ට් ඩවුන් එකක් විදිහට. මිනිත්තුවක් අඩු වෙවි යන විදිහට. හරිද? හරි. එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්නය. ඔන්න පුතේ මිනිත්තුව ආරම්භ වෙනවා. දැන් ඉක්මනින් කියවලා මිනිත්තුවක් යන්නේ නැහැ. ඉක්මනින් කියවලා පිළිතුරු සපයන්න. ලේසි. ඊටාම ලේසි. හොඳයි. බණ්ඩාර පුතා එවලා තියෙන උත්තරයක් දැන් තමයි. නිමාෂා නලිනු මොහොමඩ් දම්සර රුවනි මම මේ කියනගෙන උත්තරේ හරි. උත්තරයක් එවන්න. උත්තර මට කිව්වා ඇයි. පාරමී කවිෂා හෂාරා තෙහන්සා නවෝදය නවෝදය වෙන්න තියෙන්නේ. දිත්මි මෙයාලගේ උත්තරේ හරිය. උමායා සදිත් රන්දිල්
මං කිව්වේ පටන් ගතියද පොඩ්ඩක් ලේසි ප්‍රශ්න ටිකක් කරමු. පොඩ්ඩක් වෝම් අප් වෙන්න විෂයට අලුත්නේ. හරි. එහෙනම් කාලය අවසానයි මන්දාර මින්දි. හරි. එක්කෙනයි වැරදුනේ. හරි. මේ අහන්නකො පුතේ. ආර්ථික විද්‍යාවේදී අපි ආර්ථික විද්‍යාවේ අධ්‍යයනය කරන දේවල් කොටස් දෙකකට කඩනවා. සූක්ෂම සහ සාර්ව කියලා. හරිද? වෙන දේවල් නෙමෙයි තියෙන්නේ සූක්ෂම ආර්ථික විද්‍යාවයි. මම මේක මේ එන වෙලා කියලා දෙන්නේ නැහැ. මේක ලේසි එකක් හැමෝම දන්න එකක්. ඒ නිසා හරි කවිෂත් හරි කවිෂ හෝ කවිෂ සූක්ෂම ආර්ථික විද්‍යාවයි සාර්ව ආර්ථික විද්‍යාවයි. හරි මෙන්න මෙහෙම හිතාගන්න මේක කෙටියෙන්. හරි යම් තනි දෙයක් ගැන තනි විචල්ලයක් ගැන විතරක් කතා කළොත් භාණ්ඩයක මිල හරි පුද්ගලයෙකුගේ ඉල්ලුම පුද්ගලයෙකුගේ ආදායම හරි ඒ වගේ තනි දෙයක් ගැන රජයක දෙයක් ඒ වගේ තනි එක ආයතනයක තියෙන විකුණුම් ආදායම ඉල්ලුම භාණ්ඩයකට වගේ ආයතනයක් විදිහට නැත්නම් කුටුම්බ හා ආයතන තනි විදිහට කුටුම්බ කියන කාට මේ මිනිස්සුන්ට පවුල් එකකයකට ඒකට තනි කෙනෙක් ගැන අධ්‍යයනය කළොත් තනි දෙයක් ගැන අපි කියනවා වෙන වෙනම අධ්‍යයනය කරොත් මේක සූක්ෂමයි කියලා. හරි. හැබැයි බලන්න එක් කුටුම්බයන්හි සහ ආයතනයන්හි තීරණ පිළිබඳව අධ්‍යයනය කරන. එක්කෙනෙක් හැසිරෙන විදිය, එක භාණ්ඩයක හැසිරීම. හරි. ගොඩක් වෙලාවට මේ එක දෙයක් ගැන වෙන වෙනම අධ්‍යයනය කරද්දී අපි කියනවා සූක්ෂමයි කියලා. හරි. තනි. හරි. සාරවය කියන්නේ රටක සමස්ත ආර්ථිකය මුළු රටේම ඉකොනොමි එක ගැන පොදුවේ අදහසක් කියනවා. හරි. ඒ කියන්නේ අපේ ලංකාවේ දළදේශීය නිෂ්පාදනය වගේ ලොකු දෙයක් කිව්වොත් එහෙම. හරි. දළදේශීය නිෂ්පාදනය බිලියන මෙච්චරයි. හරි. රටේ ශ්‍රම බලකාය මිනිස්සු කෝටි 1.5 ඔය වගේ මොකක් කරේ සමස්ත දෙයක් ගැන කිව්වොත් මුළු රටේම පොලි අනුපාතය බැංකුවල ඒ වගේ සමස්ත දෙයක් ගැන කිව්වොත් එහෙම එකපාර අපි කියනවා සාරයි කියලා. හරිනේ. එහෙනම් මෙතන මේ අහන්නේ මොකද? එක් කුටුම්බයන්, ඒ කියන්නේ පවුල් ඒකකයන් සහ ආයතන එක එක්කෙනා ගැන වෙන වෙනම අධ්‍යයනය කරන සූක්ෂම ආර්ථික විද්‍යාවයි. හරි. ඔය යථානුරූපී කියලා තුනේ තියෙනවා. තුනම කියලා තමයි ආයෙ තියෙන්නේ. අභිමතානුරූපී කියලා තියෙනවා. ඔය දෙක ගැන දැන් ඊළඟ ප්‍රශ්නෙන් කතා කරමු. හරිද? එහෙනම් හොඳයි ගොඩක් ළමයි ඉක්මනින් උත්තරේ දුන්නා. මොකද්ද පිළිතුර එන්නේ? ඕකේ. සූක්ෂම ආර්ථික විද්‍යාව උත්තර අංකය 2. ඔය ලයිව් එකේම ඉන්න සමහරව මට පේනවා නිකන් එනවා යනවා. හරිද? එහෙනම් ආර්ථිකයේ තනි දේවල් ඉකොනොමි එකේ අධ්‍යයනය කරොත් අපි ඒකට කියනවා සූක්ෂමයි කියලා. හරි. තේරුණා නේද? හරි. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. හරි. පළවෙනි ප්‍රශ්න ටික පොඩ්ඩක් ලේසි. ඔන්න ඊළඟ ප්‍රශ්නය. ඔන්න ටයිමර් එක. පිළිවෙල පටල ගන්න එපා. විනාඩිය මේකෙත් දෙන්නේ. පිළිවෙල පටල ගන්න එපා පුතේ. ඔය අකුරත් දෙකක් පොඩ්ඩක් printing mistake එහෙම තියෙන පුළුවන් ඒව ගණන් ගන්න එපා. ඔව්. තෙහන්සා, නිමාෂා, කවීෂා, දම්සර, රවිඳු, නමෝද්ද, මොහොමඩ්, උමායා ඒ අය හරි. තක්ගල වෙනතර නම කියන්න පුළුවන්. ඔව් මින්දි, දිත්මි, පාරමී, රුවනි. මුල හරිය ඒකෝන් ටිකක් ලේසි නේ. ඔව්. කොහොම තව කට්ටිය? කවිඳු, මන්දාරා, හෂාරා හරිනේ ඇතිනේ විනාඩිය හරි කවීෂද කවීෂා දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක් වන්ද ඉන්නවා කොහොම හරි හරි මම කියන්නේ ෂා වෙන්න ඕන හරි කොහොම හරි මේ අහන්න ළමයි නිෂ්පාදන සාධක කියලා જાතියක් තියෙනවා හරි නිෂ්පාදන සාධක නැත්තම් අපි කියනවා ආර්ථික සම්පත් කියලා හරි නිෂ්පාදන සම්පත් නිෂ්පාදන සාධක ආර්ථික සම්පත් එහෙම ඒ කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා මේ භාණ්ඩ හා සේවා හදන්න පාවිච්චි කරන දේවල් හතරක් ඉකෝන් වල කියනවා හරි කවිෂා හරි කවිෂා එතකොට භාණ්ඩ හා සේවා මේ මේවා හදන්න පාවිච්චි කරන දේවල් හතරක් තියෙනවා කියලා ඉකෝන් වල කියනවා මොනවද භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය දැන් මේ වගේ වචන කියලා දෙද්දි මොලේ මංජන් වෙන්න පුළුවන් මගෙන්ම ඔයා accounting වල ප්‍රාග්ධනය කියලා අහනවා අයිතිකරුවන් යදූ මුදල් වලට දැන් මේක නෙමෙයි හරිද ව්‍යවසායකත්වය හරිද මොනවද අතර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායකත්වය දැන් ඔය 2025 පුතාලට නම් මේ වචන හරීම පුරුදුයි මේ හතර දාලා නිෂ්පාදනයක් බිහි කරන්න පුළුවන් කියලා තමයි ඉකෝන් වල කියන්නේ ආර්ථික විද්‍යාවේ හරිද මෙතන මේ භූමිය කියන එකට අයිති වෙනවා පුතේ ස්වභාවික ඔය ගොඩක් සම්පත් ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දේවල් නිෂ්පාදනයට පාවිච්චි කරන හරි ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දේවල් හරි මේ කෙටියෙන් මේ දෙන්නේ ශ්‍රමය කිව්වහම මිනිස්සු ලබා දෙන කායික මානසික වෙහෙස
මිනිස්සු අතපය වෙහෙසලා හරි මොලේ වෙහෙසලා හරි නිෂ්පාදනයකට දාන වෙහෙස. ප්‍රාග්ධනය කිව්වහම පුතේ ගන්නේ මූර්තවත්කම්. ඒ කියන්නේ මිනිසුන් හදපු දේවල්. ඒ කියන්නේ මිනිසුන් හදපු යන්ත්‍ර සූත්‍ර මෙවලම් වගේ දේවල් නිෂ්පාදන ආධාරක. මැෂින්ස්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෙවලම්, ටූල්ස්, උපකරණ ඔය වගේ සියලුම දේවල් ගන්නවා මුදල් ගන්නවා. දැන් ඔන්න ඔක තමයි දැන් accounts කියලා හිතාගෙන බලන්න එපා මේ වෙලාවේ. accounts කියලා හිතාගෙන බලන්න. නැත්තම් මල ගෙඩියක් වෙනවා. මුදල් අයිතිකරු යදූ මුදල් ඒක accounts වල නම් ගන්නවා. මේකේ ගන්නෙ නෑ. මුදල් අපි ඒක මම ඉස්සරහට තව තේරුම් කරලා දෙන්නම් ඇයි කියලා. මුදල් මෙතන නෑ. හරි? ව්‍යවසායකත්වය කියන්නේ පුතේ කවුද? මේ නිෂ්පාදන සාධක තුනම හොයාගෙන එකතු කරගෙන බිස්නස් එක කරන් යන කවුද? අයිතිකරු. අවදානමක් දරාගෙන නව උත්පාදන හදලා බිස්නස් එක කරන් යන කෙනා. මේ හතර දැම්මහම මොකක් කරන්න පුළුවන්ද? භාණ්ඩා සේවා නිපදවන්න පුළුවන්. දැන් මේවා පාවිච්චි කරනවට අපි යම් ගෙවීමක් කරන්න ඕනේ. හරි? මේවා නිකන් හම්බෙන්නේ නැහැ. පාවිච්චි කරනකොට යම් ගෙවීමක් කරනවා. භූමියට කරන ගෙවීම තමයි මොකද්ද? බදු කුලිය කියන්නේ. හරි? මේක දාගන්න හරියටම දන්නේ නැති ළමයි අමතක ළමයි මේවා ලේසි බදු කුලිය. හරිද? බදු කුලිය ගෙවන්න ඕනේ සාමාන්‍ය භූමියක් පාවිච්චි කරනකොට ශ්‍රමයට පඩියක් දෙන්න ඕනේ වැටුප්. ශ්‍රමයට වැටුපක් දෙන්න ඕනේ. එතකොට ප්‍රාග්ධනය ලබා ගැනීම වෙනුවෙන් පොලියක් දෙන්න ඕනේ කියලා අපි කියනවා. හරි? පොලියක්. හරිද? ව්‍යවසායකයාට ලබා දෙන්න ඕන ලාභයක්. හරි? බිස්නස් කරන කෙනාට ලාභයක් ඕනේ. එහෙනම් මෙන්න මේ පිළිවෙල බදු කුලිය වැටුප් පොලිය සහ ලාභය. එහෙම තියෙන්නේ කොයි උත්තරේද? බදු කුලිය වැටුප් පොලී සහ ලාභ හතර. හරි? මේවා පාවිච්චි කරන්න නිකම් බෑ. අනිවාර්යයෙන් මොකක් වෙනවද? තියෙන්න ඕන ගෙවීමක්. ඒ ගෙවීම තමයි ඔය. හරි? ඔය ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න ඉස්සරහ හරිය ප්‍රශ්නයක් එනවා. ඉක්මනින් ලකුණු ගන්න පුළුවන් ඉකෝන වල. සාමාන්‍ය ඉකෝන වල ටයිමින් ප්‍රශ්නයක් එන්නේ නැහැ. අවබෝධය ගැන තමයි ප්‍රශ්නයක් එන්නේ. හරිද? ලස්සනට අල්ලන් යනව නේද එහෙනම්? එහෙනම් උත්තරේ 4. අපි යන් තව ඒ වගේ ප්‍රශ්නයකට. දැන් අද පොඩි වෝම් අප් දිනයක් කියලා හිතාගන්න කමක් නැහැ. ඔයට අනිත දෙනවා හොඳ ඔළුව ගුරුවල් වෙන ප්‍රශ්න ටිකක් ඈ. ඔන්න ඊළඟ ප්‍රශ්නය මම කවුන්ට් ඩවුන් එකක් විදිහට දෙන්නද? ටයිමර් එකක් විදිහට දෙන්න. හරි. හොඳට කියවලා හිඟකම ගැන බලන්න හරිම උත්තරේ තෝරන්න බලන්න. හරි. කල්පනාවෙන් කියවන්න. ඔන්න හරි කට්ටියගේ නම් පටන් ගන්නවා දැන්. තෙහන්සා, නිමාෂා, සමාධි, පාරමී, මොහොමඩ්, නලිඳු, දිත්මි, උමායා, නවෝදය, දම්සර කියමු. දෙන්නෙක් වැරදි නම් කියච්ච දේ පොඩ්ඩක් බලන්න. මන්දාර, ගයාන්, මින්දි, විශ්මි, මලීෂා, නෙත්මිනී, රුවනි, කවිඳු, මිෂෙල්, රවිඳු. හොඳයි. ගොඩක් අයගේ හරි නේද? මොකක්ද උත්තරේ? එහෙනම් විනාඩි ඉවරයි ඈ. කියව ගන්න යන වෙලාව විතරයි පුතේ. සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යාවේ කියවන්න යන වෙලාව. ප්‍රශ්නේ මක ලයින් හරියන්නේ නේද? කියවන්න යන වෙලාව විතරයි සාමාන්‍යයෙන් ඕනේ. හරි. ඔබ බලන්න 2026 මම නම කියපු ළමයි ඉන්නවනේ පොඩ්ඩක් උත්සන්න. 2026 ලෙවල් එකේ මම නම කියපු ළමයි. හොඳයි. ඒ අයටත් ලේසි මේක. 25ට නම් කොහොමද ලේසි. හරි. හොඳයි. සමාධි රුවණි හොඳයි. හරි. මේ තව ඉන්න ඕන හරි නේද? දැන් මේ හරි. සම්පත්වල හිඟකමක් තියෙන නිසා සෑම සමාජයක්ම මධ්‍යගත සැලසුම තමයි මධ්‍යගත සැලසුම කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ළමයි මේ ආර්ථිකය ඇතුලේ මේ සම්පත් බෙදාවෙන් කරන එක මේ ආර්ථිකයක රටක් කියලා හිතන්නකෝ. ඒ රට ඇතුලේ තීරණ ගන්න එක මධ්‍යගත සැලසුම. ඒ කියන්නේ රජයක් විසින් කරන්නේ. හරි? මධ්‍යගත කියන්නේ මැද කියන එකනේ. මධ්‍යයක් කියන්නේ මැද සෙන්ටර්. මධ්‍යගත මැද තියෙන යම් ආයතනයක් රජයක් වගේ විසින් විතරයි මොකක් කරන්නේද? මුළු ආර්ථිකය ගැනම තීරණ ගන්න. සම්පත් බෙදාවෙන් කරන්නේ කියන්නේ කුමන භාණ්ඩ නිපදවනවාද කෙසේ නිපදවනවාද කා සඳහා නිපදවනවාද කියන තීරණ ටික ගන්නෙ මොකද්ද? රටක මැද ඉඳලා. ඉතින් හිඟකමක් තියෙනවා නම් රජය තීරණ ගත්තම හරියනවද ඒක? නෑ. රජය තීරණ ගත්තා කියලා හිඟකම නැති කරන්න බෑ. මැද ඉඳලා එක කට්ටියක් එහෙම බෑ. හරි. ඊළඟ එක කියන්නේත් ඒකමනේ. පවත්නා සම්පත්. තියෙන සම්පත් ටික විවිධ භාවිතයන් අතර බෙදාවෙන් කරන්නේ. තියෙන ඉඩම් කඩම් සල්ලි ටික මොනවටද යොදන්නේ කියන එක ආණ්ඩුව තීරණය කරනවා. ඉතින් ඒකත් අර මධ්‍යගත සැලසුමම තමයි. නෑ වැරදි.
හිඟකම කියන එක පුතේ ඒක අපි කියනවා අර විශ්වීය සංකල්පයක්. ඒක අපිට අයින් කරන්න බෑ කාගෙන්වත්. අපි බලමු හරිම දේ මොකද්ද කියලා. 3. සෑම සමාජයකම දිලින්දන් පිරිසක් ඉන්නම ඕනෙලු. එතකොට හිඟකම හරියනවලු. කියන්නේ එයාලට තමයි එයාලගෙන් තමයි හිඟකම පේන්නේ. පුතේ දිලිඳුකමයි හිඟකමයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා මට කියන්න. දිලිඳුකම සහ හිඟකම කියන්නේ ඒකද? දුප්පත්කම හරි මොකක්ද? ඈ කියන්නේ මේ ඉන්නේ හිඟකම තියෙන අය. එහෙමද? නෑ මේ කවුන්ස් වල සෝරි ඉකෝන් වල මුලම හරි ඈ ඔයාලට මේව නිකන් ඇඟේම දුවනවා ඇති. නමුත් පොඩ්ඩක් හරි අමතකයි නම් මතක් කරගමු. දිලිඳුකම කියලා කියන්නේ පුතේ ඒක Tamanට අවශ්‍ය කරන ඒ Tamanගේ අවශ්‍යතාව වුණා වලට සාපේක්ෂව ආදායමක් නැති එක විතරයි. හරි. අනිත් පැත්තෙන් හරි Tamanගේ මූලික අවශ්‍යතා සපුර ගන්න බැරි එක. හරි. ඒකත් ඉතින් හිඟකමක පොඩි ගතියක් තමයි. හරිද? ඔව්. දිලිඳුකම කියලා මෙතන ඔව් දරිද්‍රතාවයට තමයි. හරි. මේ දෙක එකක් නෙමෙයි. එකක් නෙමෙයි ඈ. මම මේ සමානකම නෙමෙයි. දිලිඳුකම කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ හිඟකම කියන එක. මේ ඇවිල්ලා මූලිකම මිනිස් අවශ්‍යතා සපුර ගන්න බැරි එක තමයි දිලිඳුකම කියලා කියන්නේ. හරි. ඔය දිලිඳුකම කියන එකට නැත්තම් දරිද්‍රතාවයට දෙනවා පුතේ මොනවද? මූලික අවශ්‍යතා කිහිපයක්. මම ඔයාලට වෙලාවක දෙන්න දැන් නෝට් දෙන්න වෙලාවක් නැහැනේ. ප්‍රමාණවත් කැලරි තියෙන ආහාර වේලක් නැත්තම්. හරි. ප්‍රමාණවත් කැලරි තියෙන ආහාර වේලක් නැත්තම්. හරි. මූලික අධ්‍යාපනයක් නැත්තම්. ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනයක් නැත්තම්. කියන්නේ කියවන්න ලියන්නවත් බැරි නම්. ඊළඟට ප්‍රාථමික සෞඛ්‍යයක් මූලික ප්‍රථමාධාර වගේ සෞඛ්‍ය පහසුකමක් නැත්තම්. තුවාලයක් වුණොත් ලෙඩක් වුණොත් ගන්න බෙහෙත් ගන්න විදිහක් නැත්තම්. හරිද? ඊළඟට ස්ථීර නිවහනක් නැත්තම්. හරි කියන්නේ අපි කියනවා අපේ ස්ථීරයි කියන්නේ මේ නිවහන දැන් තියෙනවා තව චුට්ටකින් නෑ එහෙම නෙමෙයි. ස්ථීර නිවසක් වහලයක් සහිත නිවහනක් නැත්තම්. හරිද? ඊට පස්සේ අපි කියනවා ඔය පිරිසිදු පානීය ජලය සහ සනීප ආරක්ෂක වැසිකිලි පහසුකමක් නැත්තම්. හරි. ඔය වගේ දේවල් නැත්තම් මම වෙලාවක ඔයාලා නෝට් එකක් දෙන්නම්. අපි කියනවා එයා දිලිඳු කෙනෙක් කියලා. හිඟකම කියන්නේ මොකද්ද? අපිට අසීමිත අවශ්‍යතා වුමනා තියෙනවා. විශේෂ වුමනා. ඒවත් එක්ක බලද්දි තියෙන භාණ්ඩ ප්‍රමාණය සීමිතයි. තියෙන සම්පත් සීමිතයි. හරි අසීමිත ඌමනාවලට සාපේක්ෂව සම්පත් සීමිත. නිසා මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. මේක සාපේක්ෂ සංකල්පයක්. මේක හැමදාම තියෙන. මේක හැමදාම හැම රටකටම තියෙන දෙයක්. ඒ නිසා ඕකේ උත්තරේ 4. සෑම සමාජයක්ම පවත්නා සම්පත් වලින් විකල්ප භාවිත අතර තේරීමක් කළ යුතුයි. ළමයි මෙන්න මෙහෙම අහගන්නකෝ. මෙන්න මේ විදිහට මම චූටි සම්බන්ධයක් පෙන්නන්නම්. මේක ඔයාලා දැකලත් ඇති. හරි. ආර්ථිකයක කාරණා දෙකක් තියෙනවා පුතේ. සම්පත් තියෙනවා. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ උවමනා තියෙනවා. අපි අවශ්‍යතාව කියලා හරි පොදුවේ ගමු. සම්පත්වල තියෙන ලොකුම ලක්ෂණයක් තමයි සම්පත් සීමිතයි. උවමනාවල තියෙන ලොකුම ලක්ෂණය අසීමිතයි. උවමනා අසීමිතයි. හරි අසීමිතයි. දැන් මේක නිසා බිහි වෙන ප්‍රශ්නෙට තමයි කියන්නේ මොකක් කියලාද? හිඟකම කියන්නේ. හැබැයි හිඟකම බිහි වුණාට අපිට තියෙනවා පුංචි බලාපොරොත්තුවක්. මොකද මේ සම්පත් එක වැඩකට විතරක් නෙමෙයි සීමා වෙන්නේ. මේ සම්පත් වලින් තව වැඩ ගන්න පුළුවන්. හරි. ඒ නිසා සම්පත් වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. හරි. සමහර රුපියල් 1000කින් කරන්න පුළුවන් දේවලුත් 1000ක් විතර තියෙනවා. ඉඩමකින් කරන්න පුළුවන් දේවල් 5ක් තියෙනවා. සම්පතක් එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් 5ක් 6ක් දේවල්. ඉතින් හිඟකමක් තියෙනවා. හැබැයි සම්පත්වල විකල්ප ප්‍රයෝජනක් තියෙනවා. ඒ නිසා අපිට මොකක් කරන්න වෙනවද? විකල්ප ප්‍රයෝජන අතරින් එකක් තෝරගන්න වෙනවා. දැන් වැඩේ කියන්නේ සම්පත් සීමිතයිනේ. ඔක්කොම කරන්න බෑ. විකල්ප ප්‍රයෝජන 5ක් විතර තිබ්බට එක ඉඩමයි තියෙන්නේ. ඒ නිසා මේ පහෙන් එකකට අපිට තේරීමක් කරන්න වෙනවා. ඉතින් මෙන්න මේක තමයි ඔය ප්‍රශ්نين අහලා තියෙන්නේ. හරි. හිගකම තියෙනවා නම් විකල්ප භාවිත අතරින් එකක් තෝරගන්න. අපිට පහම කරන්න. ගෙයක් වදනවා ඉඩමෙන් කුලියට දෙනවා වගාවක් කරනවා පහම කරන්න ඉඩක් නැහැ. එක ඉඩමයි තියෙන්නේ. ඒ නිසා තේරීමක් කරන්න වෙනවා. අපි තෝරගන්නවා නිවසක් සදනවා කියලා. ඔන්න ඔය වගේ. හරි. මේක මූලිකම බේසික්ම ඉකොනොමික්ස්. හරි. මූලිකම ආර්ථික විද්‍යාව ඔය. එහෙනම් උත්තරේ 4. හරි. පහ නම් මහ බහූත උත්තරයක් ඒක වැඩක් නැහැ. එහෙනම් ළමයි ඔයාලා දන්නවා මේ ආර්ථික විද්‍යාව මෙහෙම chart එක ඇන්දකි කියලා. දවසක අඳිමු. මුළු විෂයම ඇන්දකි. හරි. මුළු විෂයම මෙහෙම ගැලීම් සටහනක් විදිහට සම්බන්ධ කරලා ඇන්දකි. හරි. දන්න අයත් ඇති, දන්ති අයත් ඇති අපි දවසක ඒක අඳිමු. චුට්ටක් ඉගෙනගෙන හරි. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. අවිමතානුරූපී යථානුරූපී මිනිත්තු එකමාරක් දෙන්නම් ටිකක් කියවන්න ඕන නිසා. නෑ මිනිත්තුවක් ඇති. බලාගෙන වචනකින් උත්තරේ එහෙම වෙන්න පුළුවන්. කල්පනාවෙන්
උත්තරේ මම හරියට නම් කියන සමාධි, මොහොමඩ්, දිත්මි, නවෝදය, නිමාෂා, නිමාෂා, මිෂෙල්, දම්සර, පාරමී, නලින්දු, හෙසන්දි, නෙත්මිනි, මලීෂා, උදිත, කවීෂා, අශාරා, මන්දාරා. එච්චරයි. සමහරුන්ගේ වැරදි. රාවින්දු. ළමයි මේ අහනකො දෙතුන් දෙනෙක් වැරදි ඈ. නම් කියවෙච්ච සමහර කියවෙච්ච අය ඉන්න පුළුවන් මම මේ කියන එක. උත්තරේ අංකය 5. හරි. මෙහෙම කියන්නම්. ආර්ථික විද්‍යාවේදී ළමයි අපි කියන දේවල් ප්‍රකාශ කරන දේවල් කොටස් දෙකකට කැඩෙනවා. මේ ඉකෝන් කියන එක තියෙන එක හොඳයි. මේකෙන්ම කරලා ගත්තා. ආර්ථික විද්‍යාවේ කරන ප්‍රකාශයන් කියන දේවල්. ඒවා කොටස් දෙකකට කැඩෙනවා. හරි. මොනවද? අභිමතානුරූපී සහ යථානුරූපී. හරි. මං කියන්නම් මේක තේරුම් ගන්න පුළුවන් සරල විදිය අභිමත කියන තැනින් ගන්න මතයක්. අභිමතයක්. තමන්ගේ මතයක්. හරි. යථානුරූපී කියහම යථාර්ථය, රියැලිටි. ඇත්ත දෙයක්. ඇත්ත දෙයක් කියන්නේ සත්‍යම වෙන්න ඕනේ. නමුත් යථාර්ථය පෙන්වන දෙයක්. හරි. ඔප්පු කරන්න පුළුවන් දෙයක්. හරි. මේක මතයක්, අදහසක්. හරි. ඉතින් අපි කියනවා මේවා පුද්ගල බද්ධයි. ඒ කියන්නේ මිනිස්සෙකුට බැඳිලා තියෙන අදහසක්. ඒ කියන්නේ යා කියනවා යමක් සිදු වෙන්න ඕනේ කොහොමද කියලා. රට තුල. නිකන් හරියට අපි ඡන්දි දානකොට කරන්නේත් එහෙම. අපේ රටට වෙන්න ඕනේ මේ දේ කියලා ඔය එයාලට ඔයාලගේ තාත්තලාට එක එක අදහස් තියෙනවනේ. ඒවා අභිමතය. හරි. යථානුරූපී දෙයක් කියලා කියන්නේ පුතේ විෂයට අදාළ දෙයක්. විෂයට අනුව ඔප්පු කරන්න පුළුවන් දෙයක්. හරි. ඒ නිසා අපි මේවට කියනවා මොන බද්ධයි කියලාද? පුද්ගල බද්ධයි. ආත්මගතයි කියලා කියනවා. පුද්ගල බද්ධයි. පුද්ගලයෙකුට බද්ධ වෙච්ච ප්‍රකාශයක්. ඒක එක එක්කෙනාට වෙනස්. දැන් මම දරන ආර්ථික මතය නෙමෙයි ඔයා දරන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඉකෝන් වල ඒකට ඉඩ දෙනවා. හැබැයි ඒවා අපිමතානුරූපී. හරි. දැන් ඔයාට හිතෙන්න පුළුවන් සල්ලි වැඩියගෙන් වැඩි බද්දක් ගහන්න ඕනේ. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ එහෙම නෙමෙයි. ඒ අයට තව බිස්නස් පටන් ගන්න අපි බදු පොඩ්ඩක් අඩු කරලා සහනය දෙන්න ඕනේ. ඒතර අපිට රස්සා හම්බ වෙනවා. ඒ වගේ එක එක අයට එක එක අදහස් තියෙන්න පුළුවන්. හැබැයි යථාරූපී ප්‍රකාශ කියන්නේ මොකද්ද? විෂයානුබද්ධ දේවල්. ඒ කියන්නේ විෂයට අනුකූල දේවල්. හරි. මම ඒකට උදාහරණයක් කියන්න. දැන් මේකම අරමයි මම කියවනේ බදු ගහන එක ගැන. මේක කියන්න පුළුවන් අපේ රටේ බදු ආදායම තව නෑ අපේ රටේ බදු ආදායම දළදේශ නිෂ්පාදනයේ 140යි 20යි කියලා මොකක් හරි නිකන් අදහසක් කිව්වේ. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන්. හරි. දැන් මම උත්තරේ කියලා ඉන්නම්. බලන්න පළවෙනි එක ආර්ථික විද්‍යාඥයෝ ස්වභාවික සම්පත් ප්‍රතිස්ථාපනය කළ හැකි හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි වශයෙන් වර්ග කරයි. හරි. ළමයි ස්වභාවික සම්පත් ඔහොම කොටස් දෙකකට වර්ග කරනවද නැද්ද? කරනවා. ඒක කාගේවත් අදහසක් නෙමෙයි. ඇත්තටම විෂයේ තියෙන දෙයක්. හරි. ස්වභාවික සම්පත් තියෙන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන. ඒවා නැවත බිහි වෙන ඒවාද? නැවත නැවත බිහි වෙන ඒවාද? නැති ඒවාද කියලා අපිට වර්ග කරන්න පුළුවන්. දැන් හිරු එළිය වාතාශ්‍රය වගේ දේවල් නැවත නැවත බිහි වෙනවා. හැබැයි ඉන්ධන කනිජ තෙල් එතකොට පිරිසිදු ජලය ওই වගේ දේවල් නැවත නැවත බිහි වෙන්නේ නැහැ. ප්‍රතිස්ථාපනය කරන්න බැරි නිසා ඒ කතාව විශේෂයක්. හරි ඒ නිසා මම එක මේ පැත්තට ලියන. දෙක පරිසරයේ හිඟ සම්පතකි. පුතේ අපිට ඒක විශේෂයක්. ඔව්. පරිසරය කියන්නේ හිඟ සම්පතක්. ආර්ථික භාණ්ඩයකට ගන්න පුළුවන්. නොමිල නෑ. සීමිතයි පරිසරය. ඒකනේ පරිසරය ආරක්ෂා කරන්න කියන්නේ. හොඳට මතක තියාගන්න. ආරක්ෂා කරගන්න, පරිස්සම් කරගන්න කියලා තියෙන හැම දෙයක්ම හිඟ සම්පතක්. ඔව්. ඔයාලා අහලා තියෙන චූටි කාලේ ඉඳන් සූරකින්න. එහෙම වගේ දේවල්. ඒ හැම දෙයක්ම හිඟ සම්පතක්. හරි. එතකොට ඒකත් එතනට යන්න. සෝරි දෙක. තුන අසීමිත උවමනා සපුරාලීම සඳහා ආර්ථිකයක් සතුව සතුව නෙමෙයි ඒක නිකන් අර සිංහල නුහුරු කට්ටියක් සතු ඇත්තේ සීමිත සම්පත්. ඇත්තනේ ළමයි. ඕක තනි වචනකින් කියන්නේ. ඔය තුනට වෙන වචනයක් කියන්න ඔයා මට කලින් පාඩේ කලින් ගානේ කියලා දුන්නා. තුන්වෙනි එක තනි වචනකින් උදාහරණයක් කියන්නේ මොකක්ද ඒ කියන්නේ? අසීමිත උවමනාවලට සාපේක්ෂව ආර්ථිකය තුළ සීමිත සම්පත් තියෙන එක මොකද්ද? ඔව් හිඟකම. හිඟකම. එතකොට ඒ ඔව් හරියට නියමයි. හිඟකම කියලා කියන්නේ එතකොට විෂේදයක්. අපේ සබ්ජෙක්ට් එකේ තියෙන දෙයක්. ඒක මේ කවුරුත් පොඩ්ඩක් ඉන්නේ. මට නිකන් මතක් වුණාද බාත්රූම් එකේ ඉදි එහෙම අදහසක් නෙමෙයි. විෂය තියෙන දෙයක්. හතර බලන්න. වර්තමානයේ ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය අංක 1 සංඛ්‍යාවකි. හරි. උද්ධමනය අංක 1 සංඛ්‍යාවකලි. මේක අපිට විෂයට අනුව ඔප්පු කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. හරි. විෂය තියෙන දෙයක් මේක. කාගේවත් අදහසක් නෙමෙයි. හැබැයි මෙහෙම කිව්වොත්
උද්ධමනය එක ඉලක්කමක පවත්වාගත යුතුයි. රටක් දියුණු වීමට නම් එක ඉලක්කමක උද්ධමනය කියන්නේ බඩු මිල වැඩි වෙන වේගය කෙටියෙන්. හරි. එක ඉලක්කමක පවත්වාගත යුතුයි කිව්වොත් ඒක මොන ප්‍රකාශයක්ද? ඒද වයිද? ඒද අභිමතද යතන. එක ඉලක්කමක තියාගෙන රටක් දියුණු වීමට නම් උද්ධමනය තනි අංකයක පවත්වාගත යුතුයි කියලා කවුරු හරි කිව්වොත් ඒක එයාගේ අදහස. හරි. ඒක එයාගේ අදහස. හරි. මොකද උද්ධමනය චුට්ටක් වැඩියෙන් තියෙද්දි දියුණු වෙච්ච රටවල් තියෙන නිසා ඒක එයාගේ අදහස. ඒක කෙනෙක්ට කියන්න පුළුවන් නෑ කියලා. හරි. ඒ නිසා එහෙම වුණොත් අදහසක් හරි. එහෙනම් ඔයා උත්තරේ හොයාගත්ත උත්තරංක කීයද? 5. මම හැබැයි වගේ වෙන ප්‍රශ්නයක් අහනවා. දැන් 5. ආදායම අසාමාන්‍ය ලෙස බෙදී යන එක හොඳ නෑලු. ඒක කෙනෙක්ගේ මතයක්. ළමයි මේක හැමතිස්සෙම නරකම වෙන්නේ නෑ. ආදායම් ව්‍යාප්ති විෂමතාවය කියන එක නරකම වෙන්නේ නෑ. ඇයි? මහන්සි වෙන අයට වැඩි පඩියක් හම්බෙන්න ඕන. වැඩියෙන් ඉගෙනගෙන මහන්සි වෙලා දෙයක් කරන අයට වැඩි පඩියක් හම්බෙන්න ඕන. ගෙදරට වෙලා බුදියන් ඉන්න ෆෝන් නොබන අයට අඩු පඩියක් හම්බෙන්න ඕන. ඒකේ තියෙන සාධාරණත්වයකුත්. හරි. ඒ නිසා මේක කෙනෙක්ගේ මතයක්. හැමෝටම සමානව සල්ලි හම්බෙන්න ඕන කියන එක අදහසක්. ඔයාලට හිතෙන්න පුළුවන් ඒක ඇත්ත කියලා. දැන් මම ඔය ප්‍රශ්නයක් අහනවා. මේ යථානුරූපී කියන්නේ 100 නිවැරදි ප්‍රකාශයන් වලට නේද? හවුද නැද්ද? හරි. ඇත්ත. ඔව්. එහෙම ප්‍රකාශයන් වලට නේද යථානුරූපී කියන්නේ? සත්‍ය ප්‍රකාශයන්. එහෙම නේද? අරවා බොරු ප්‍රකාශයන්. එහෙමද? මොකද හිතෙන්නේ? යථානුරූපී ප්‍රකාශයක් කියන්නේ නිවැරදි ප්‍රකාශයකි කියලා කිව්වොත් ඔයාලට මොකද හිතෙන්නේ? අන්න හරි සමාධි වල. ඔව් ඔව්ද නැද්ද කියවනම් ඇති. කට්ටිය කල්පනා ඔව් එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. ළමයි හරි හෝ වැරදි විය හැකි. හරි ඔප්පු කරන්න පුළුවන්. දැන් මම මෙහෙම කියනවා. ශ්‍රී ලංකාව ආර්ථික වර්ධන වේගය අතින් 10 වෙනියට ලොව 10 වෙනි ස්ථානයේ සිටී කියලා. හරි. ලොව 10 වෙනි ස්ථානයේ සිටී කියලා. ඒක ටොම් පචයක් ළඟකවත් නැහැ. හරිද? රටේ ආර්ථික වර්ධනය අතින් එහෙම ඉන්නවා කියලා ඒක බොරුවක්. එහෙම ළඟකවත් නැහැ. නමුත් ඒක වැටෙන්නේ මොන ප්‍රකාශයන් ගැනද? එහෙම නැහැ කියලා ඔප්පු කරන්න පුළුවන් සංඛ්‍යාලේඛන දත්ත වාර්තා ඇසුරෙන් විෂයට අනුව ඔප්පු කරන්න පුළුවන්. මෙහෙන්න බොරු කියන්න එපා. මේ බලන්න කියලා ඔප්පු. එතකොට ඒක යථානුරූපී. ඒ නිසා ඇත්ත වෙන්න ඕනේ නැහැ. මෙතනට පචත් වැටෙනවා. හැබැයි පච බව මක් කර හැකිද? ඔප්පු කරන්න පුළුවන්. විෂයට අනුව ඔප්පු කරන්න පුළුවන් සියලු ප්‍රකාශයන්. වැරදි හෝ නිවැරදි විෂයානුකූලව සංඛ්‍යා දත්ත වාර්තා ඇසුරෙන් ඔප්පු කරන්න පුළුවන් සියලු ප්‍රකාශයන් මෙතනට එනවා. හරි. එතකොට මෙතනට එන්න පුළුවන් හරි දේවලුත්. සාමාන්‍ය හරි දේවලුත් එන්න පුළුවන් මෙතනට. අභිමතානුරූපී කියන්නේ වැරදි ප්‍රකාශ කියන එක නෙමෙයි. මෙතනත් හරි හෝ වැරදි මිනිස්සෙකුගේ අදහසක්. හරි. තේරෙනව නේද? ඒක එතනදී හරි ඒවා තියෙන්නත් පුළුවන් වැරදි ඒවා තියෙන්නත් පුළුවන්. හරිද? මිනිස්සෙකුගේ අදහසක් එතනදී. හරි නේද? දැන් අපි කෙනෙක්ට කියන්න පුළුවන් මොකද? මේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි අර නැවත නැවත බිහි නොවන සම්පත් අර පිරිමැස්පෙන් භාවිතා කළ යුතුයි. හරි ඊළඟ පරම්පරාවට භාවිතා කළ හැකි පරිදි තිරසාර සංවර්ධනයක්. හරි මේ වර්තමාන පරපුර සම්පත් පාවිච්චි කරනකොට අනාගත පරපුර වෙනුවෙන් සිතා බලා කටයුතු කළ යුතුයි. ඒක හරි. ඒක හැබැයි අභිමතයක්. හරි අන්න ඒ වගේ වෙනස්සේ හිතපු දෙයක්ද විශේෂ දෙයක්ද කියලා කතා කරන්නේ. හරි නේද? ඔන්න ටික වැඩිපුරක් කතා කරා ඒ ගැන. වැඩිපුර ප්‍රශ්නත් ඇහුවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න අද දහන පස්වෙනි ප්‍රශ්නය. ඔන්න ටයිමර් එක විනාඩියයි ඈ. හරි ඔය අප්පා ගොඩක් දින කියලා මට මිස් වෙලත් එක්ක කියලා. මොහොමඩ් නිමාෂා නවෝදය රුවනි උමායා තෙහන්ස මිෂෙල් මින්දි හෂාරා පාරමී සමාධි කවීෂා දම්සර එක්කෙනා වැරදි. හෙසන්දි දිත්මි මිෂෙල් මිෂෙල් නෙමෙයි මෙතන මයිකල් නේද? මයිකල් කියලා කෙනෙක් ඉන්නවද? දැන් මිෂෙල්ද මොකද්ද නම? මන්දා මිෂෙල් කියලා තිරිය හැබැයි. MICHEL මයිකල් වෙනවා. මන්දාරා උදිත නෙත්මිනී මලීෂා රවිඳු උමේෂා. හරි. ළමයි මේකේ උත්තරය හරි ලේසි. මොකද? හොඳම විකල්පය. ආවස්තික පිරිවැය කියන්නේ
යමක් ප්‍රශ්නේ මකට හරියන්නේ යමක් ලබා ගැනීම වෙනුවෙන් අත්හරින ලද හොඳම විකල්පය. ඉතින් සිම්පල්. අනිත් ඒවා වැරදි. කැප කළ අනිකුත් අවස්ථාවයි කියනවට වඩා. ඒ කියන්නේ එක කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. හරි. මූල්‍ය පිරිවැය විතරක් නෙමෙයි. යමක් ලබා ගැනීමට වැය වෙච්ච සල්ලි ටික විතරක් නෙමෙයි. හරි. ගත වූ කාලය විතරක්ම කියන්න බෑ. සමහර දේවල් වලට එහෙම කාලයම කියන්න බෑ. නම් දැන් හොඳම උත්තරේ තෝරගන්න. දැන් ඉකෝන් වල සමහරට ඔය ඔක්කොම උත්තර හරි වෙන්න පුළුවන්. වැය වූ ස්ථාවර සහ විචල්්‍ය බෑ. එහෙම කියන්න බෑ. උත්තරේ හරි ලේසි පහ. යමක් ලබා ගැනීම වෙනුවෙන් අත්හරින ලද හොඳම නැතිනම් ආසන්නතම අවස්ථාවේ වටිනාකම. ඒකට තමයි අපි ආවස්තික පිරිය නැත්නම් opportunity cost කියලා කියන්නේ. මේ ආවස්තික පිරියනගේ සංකල්පය ටිකක් පොඩ්ඩක් වැඩි වෙනවා. හරි. වැඩි වෙනවා. හරි. එතකොට ඒ කියන්නේ මේ සංකල්පය වැඩි වෙනවා කියන්නේ මේකේ ගැන තියෙන තේරුම ගැඹුර එන්න අපි ඉකෝන් වල ඉස්සරහට යනකොට ලොකු සංකල්පයක් එනවා. පටන් ගද්දී වගේ ඔහොම කියන්නේ. දැන් මේ නලිදු පුතා හොඳ ප්‍රශ්නයක් අහලා දෙනවා. හදිසියෙ කිව්වනම් යමක් හතරවෙනි උත්තරේ වෙනස් කරලා මෙහෙම ඇහුවනම් හරිද වැරදිද කියන ඔයාලා මට. හතරවෙනි උත්තරේ ඔය ස්ථාවර සහ විචල්්‍ය කියලා තියෙනවනේ. එහෙම නැතුව ඍජු සහ වක්‍ර පිරිවැය කියලා තිබ්බනම් මොකද හිතෙන්නේ ඔයාලට? එහෙම වුණා නම් හරිද වැරදිද? හොඳයි ඒ පුතා අහලා තියෙන එක. බොහොම හොඳයි. ඔන්න මම ඇහුවා කට්ටියගෙන්. හරි. එහෙම වුණා නම් ආවස්තික පිරිවැය යනවා. දැන් පස්වෙනි එක නෑ එදාට. හතර තියෙනවා. යමක් ලබා ගැනීම වෙනුවෙන් දැරීමට සිදු වූ ඍජු සහ වක්‍ර පිරිවැය කියලා තිබ්බොත් එදාට එහෙම වුණොත් ඒක හරියනවා. බොහොම හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. ඒ කියන්නේ කෙලින්ම දරපු වියදම් මුදල් මූල්‍ය පිරිවැය සහ ඒ වෙනුවෙන් අහිමි වෙච්ච දේවලුත් එක්ක සමස්ත. හරි. මූල්‍ය පිරිවැය සහ අවස්තික පිරිවැය කියන දෙකම අර අහිමි වෙච්ච දේවලුයි කියන දෙකම එතනදි ගත්තොත් ඒකත් අවස්තික පිරිවැය තමයි. හරි. ඉතින් 2025 දී වල පුතාලට පොඩි පණිවිඩයක් කියනවා. 26ටත් තියෙනවා. තුන්ගොල්ලන්ට මම ආර්ථික විද්‍යාව අර ටියුට් වලින් උගන්වන්න සැලසුම් කරගෙන ඉන්නවා. හැමෝටම ගොඩක් වෙලාවට මැයි මාසෙ ඉඳලා මේ ප්‍රෝග්‍රෑම් එක එක අයට වෙන වෙනම පටන් ගන්නවා. 2025 දී වල පුතාලට ස්පීඩ් රිවිෂන් එකක් විදියට මුල ඉඳලා මාස 6න් සියල්ල කරන වැඩක් පටන් ගන්න හිතන් ඉන්නවා. මේක ෆ්‍රී වැඩක් නෙමෙයි. මේක ටියුට් වලින් යන වැඩක්. පුංචි ගාස්තුවක් අරගෙන ඉතින් ටියුට් ගෙදරට එවලා ස්පීඩ් රිවිෂන් එකක් සහ පේපර් ක්ලාස් එකක් එක්ක මාස 6 ප්‍රෝග්‍රෑම් එකක් 2025 මේ සැරේ ලියන දුල පුතාලට ගොඩක් වෙලාවට අලුත් අවුරුදු පහුවෙලා පොඩි ආරම්භක සෙමිනාර් ටිකක් කරලා මැයි මුල ඉඳලා වගේ වැඩේ යනවා. හරිද? ඒ කියන්නේ ඊළඟ මාසේ මේ කාලෙ වෙද්දී ඒ වැඩේ යනවා. 26 ළමයින්ටත් එක් අවුරුදු පාඨමාලාවක් කියලා එකක් පටන් ගන්නවා. මේ විෂයටත් අනිත් විෂයන් දෙකටත් accounts වලටත් මේ 27යි මෙතන නෑ නේද? එයාලට නම් තියරි පටන් ගන්නවා හෙට අනිද්දා. එතකොට හැමෝටම මේ විෂය ලස්සනට කතා කරලා ඉගෙනගෙන කතා කරගන්නත් පාඩම් මාලාවක් ඉස්සරහට යනවා. ඒ ගැන මම ළඟදී කියන්නම් වෙනම. හරි එහෙනම් ගොඩක් අය ඔන්න උත්තරේ හොඳට දීලා තිබුණා. මේවා පසුගිය භව වලින් ගත්ත ප්‍රශ්න. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඔන්න ටයිමර් එක. විනාඩියයි ටක් ගාලා උත්තර ලියන්න ඈ. ටක් ගාලා. හොඳයි ඔන්න එන උත්තර කවිෂා, නිමාෂා, මිෂෙල්, උදිත, නවෝදය, දම්සර, පාරමී, දිත්මි, නෙත්මිනි, මොහොමඩ්, මන්දාරා, හේසන්දි, සමාධි, උමායා, තෙහන්සා, රුවණි හැමෝම හරි දැන්ට. මලීෂා, උමේෂා, ඔක මම ඒ ලෙවල් ලියපු වෘදි ප්‍රශ්නයක්. එහෙනම් කාලය ඇති නේද? මට ඉඳ තාම මතක යවුවා. පටන් ගද්දිම ඔක තිබ්බේ. හරි. ඕක 2015 පේපරේ මුලින්ම ආපු ප්‍රශ්නේ ඔය මේ ඕකත් අහන්නේ අර එක පුතයි වැරදුනේ. පුතේ හදාගමු මේ දැන් උත්තරයක් එව්වේ. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ තනි දෙයක්. තනි දේවල් වෙන් වශයෙන්ගෙන එක් භාණ්ඩයක එක් පුද්ගලයෙකුගේ එහෙම නැත්නම් එක ආයතනයක එක පවුලක එක කුටුම්බයක ඒ වගේ එක් දෙයක් අරගෙන එයාගේ ආර්ථික හැසිරීම බලනවා. හරි මොකද වෙන්නේ කියලා. එයා කොහොමද ඉකොනොමිකලි ආර්ථික වශයෙන් හැසිරෙන්නේ එක දෙයක්. බලන්න ඔතන තියෙන උත්තර හතරක්ම මුළු රටේම මිනිස්සු ගොඩකගේ ආයතන ගොඩකගේ නැත්නම් සමස්ත රටේම උත්තර විරැකියාව ශ්‍රම හමුදාවෙන් 5.8ක් විරැකියාව කිව්වහම මුළු රටේම මහජනතාව අතරින් නේද? රැකියාව නැමැති කට්ටිය. එතකොට මූර්ත දේශීය නිෂ්පාදනය. ඒ මූර්ත දළ දේශීය නිෂ්පාදනය. එතකොට මේක රටේම නිෂ්පාදනයක්. හරි? මූර්ත වශයෙන් දළ දේශීය නිෂ්පාදනය. එතකොට ඒකත් රටේම දෙයක්. පොදු මිල මට්ටම රටේම දෙයක්. සේරම භාණ්ඩවල. රජයේ බදු අය භාරය. මුළු රටෙන්ම අය කරගත්ත
බදු මට්ටම. එතකොට ඔය 2 සිට 5 දක්වා සියලුම උත්තර සමස්ත ආර්ථිකය ගැනම එකපාර කියන දෙයක්. හරි? තේරුණා නේද? ඒ නිසා ඔය රබර් මිල කියන්නේ එක භාණ්ඩයක මිලේ වෙනස. එක භාණ්ඩයක මිලේ වෙනස. හරිද? අන්න ඒක එතකොට සූක්ෂමයි. මම අද පටන් ගදිම කිව්වා නේද? ඉකෝන් වල තනි තනි දෙයක් වෙනම අධ්‍යයනය කරොත් එහෙනම් ගොඩාක් අය මම කියන්නේ දෙන්නෙක් වගේ ඇරෙන්න අනිත් හැමෝගෙම උත්තර හරි ගියා. අනිත් පුතාලට තේරුණා නේද? රබර් මිල කියන එක නම් තනි භාණ්ඩයක්. ඒක සූක්ෂමයි. හරි. ඔක 2015 ආව ප්‍රශ්නේ මට හොඳට මතකයි. මම ඉස්සල්ලාම ඒ ලෙවල් වලට ගිහිල්ලා වාඩි වෙනකොටම ආවේ ඔය ප්‍රශ්නේ. ඉකෝන් ඉස්සල්ලාම තියෙන්නේ. නේද? හරි. අපි යන් එන ඊළඟ ප්‍රශ්නේ. ඒකේ ගොඩක් කතා කරන්න තරම් ගැඹුරු දෙයක් නෑ. ළමයි දැන් මේ අද තමයි මේ චුට්ටක් ලේසි ප්‍රශ්න තියෙන්නේ පටන් ගැනීමක් නිසා. මම ඔයාලගේ මට්ටම දන්නෙත් නෑ. හැබැයි ඔයාලගේ මට්ටම හොඳයි ගොඩක් අයගේ. ඒ නිසා ටිකක් රීදෙන ප්‍රශ්න ටිකක් ඊළඟ සතිය දානවා. පොඩ්ඩක් නිකන් අද මට වුණා බලන්න මොනවා වගේද තත්ත්වය කියලා. හොඳයි. මේ පොඩ්ඩක් හිටා උඹලට එකවුන්ස් දුබම් බැරි. එකවුන්ස් වල ඔච්චර උත්තර එන්නේ නෑ. වෙලාත් යනවනේ. වෙලාත් යනවා මේ ඔච්චර හරියන්නේ නැහැ. අඩේ මේ මම දන්නවනේ මේ විෂය කරනවා මට මේක ලේසි කරන්න ඕගලන්ට. ළමයි ආසාවෙන් ඉගෙනගෙන වගේ හොඳට පුළුවන් වගේ නෑ එහෙම නෙමෙයි මේ පළවෙනි පාඩමෙන් මේකයි ඔය. ඔයාලා උනත් උට ඔය සාර්වාර්ථක සමතුලිතය එනකොට එහෙම චුට්ටක් නේද? විදීම් කාන්දු වීම එනවා ඔයාලගෙත්. ඒ නිසා බලමුකෝ එහෙම වෙනවා. ඒ නිසා ඔය චුට්ටක් ඔය මුදල් මැවීමක් ගුණකයක් එහෙම එනකොට චුට්ටක් මේ පොඩ්ඩක් එහෙම මෙන් ඔයාලත් ඇඹරෙනවා. අපි ඒවත් බලලම බලමු මට තේරෙන විදිහට නම් අරකට වඩා හොඳයි වගේ. මොකද accounting වල පළවෙනි පාඩමේ ප්‍රශ්න දුන්නත් ඔච්චර හොඳට කියලා නැහැ. කොහේ හරි අනා ගන්නවා. හරිද? ඔව්. හරි. අපි බලමුකෝ. අනිත් පාඩම් ටිකත් කරලා ටිකක්. හරි. තව චුට්ටක් කල් තියෙනවානේ. හරි. මං කීවෙනි ප්‍රශ්නේද මේ පහද? ඔව් හරි. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ අද දවසේ කරන්න. දැන් ඉක්මනට කරමු අපි. ඔන්න ටයිමර් එක. ආවස්තික පිරියා ගැනම තමයි අහන්නේ. ඔන්න හොඳ ප්‍රශ්නයක් මේක. මං අර කලින් ඔක ඇහුවා එක විදිහකට. බලන්න හොයන්න බලන්න උත්තරේ. ඔන්න එනවා පිළිතුරු. උදිත පුතා හරි. තෙහන්සා මිෂෙල් නෙත්මිනි උමායා නවෝදය නලින්දු හරි එක පුතෙක් වැරදුනා චුට්ටක් බලන්න එක දුවෙක් වැරදුනා 2026 අපේ දරුවෙක් දිත්මි දම්සර උමේෂා ගයන් ඔන්න දෙන්නෙක් වැරදුනා මලීෂා සමහර පොඩක් ආයෙ වල බලනවා නෑ නෑ පුතේ ඔක නෙමෙයි කවිෂා හරිනේ ඇතිනේ කාලේ නිමාෂා හරි හරි එහෙනම් අපි සාකච්ඡා කරමුද හරි පුතේ ඔකට මොකද උත්තරේ මම ඔයාලගෙන් කලින් ওই ප්‍රශ්නේ ආවස්තික පිරිවැය ගැන අහනකොට මම ඒකේ තිබිච්ච එක උත්තරයක් වෙනස් කරලා කියලා දුන්නා මතකද අපේ මේ නලිදු පුතා අහලා මම ඒක වෙනස් කරලා කියලා දුන්නා අර ස්ථාවර සහ විචල්්‍ය පිරිවැය කියන එක වෙනුවට මම වචන දෙකක් දාලා කියලා දුන්නා ඒ උත්තරේ තමයි මෙතන හරි උත්තරේ හරි මෙතනට අනුව ආවස්තික පිරිවැය මේ බලන්න කිසියම් කටයුත්තක ආවස්තික පිරිවැය එබඳු කටයුතු ඒ වගේම වැඩ කරන සියල්ලටම සමානයිලු නෑනේ ළමයි ආවස්තික පිරිවැය තීරණය වෙන්නේ ආදේශනවල ඒ ක්වොලිටියයි ඒ ගොඩාක් දේවල් එක්ක හරිද තියෙන සම්පත් ප්‍රමාණයයි ආදේශ කළ හැකි භාවය හරි තියෙන සම්පත්වල මේ කොච්චරක් ඒවා එකට එකක් ආදේශනද කියන එක ඒවයි වගේ ගොඩාක් කාරණාවක් තමයි අවස්ථි පිරිවැය තීරණය වෙන්නේ. ඒ නිසා මේ සේවා නියුක්ත සම්පත් තියෙනවාද ඔය වගේ ගොඩක් දේවල්. ඒ නිසා මේ කතාව බොරු. ඒ වගේ වැඩක් කරන හැමෝටම අවස්ථි පිරිවැය සමාන නෑ. වෙනස්. හරි. දෙක ඔන්න බලන්න උත්තරේ. ගණනය කිරීමේදී ආවස්තික පිරිවැය ගණන් කරනකොට මූල්‍ය පිරිවැය ඒ කියන්නේ මුදලින් දරන්න වෙච්ච වියදම සහ කැප කරපු ආදායම කියන දෙකම ඇතුළත්ලු. ඒ කතාව හරි. ඔතනට වචන දෙකක් මට කියන අකුරු දෙකක් ඔය මූල්‍ය පිරිවැය සහ කැප කළ ආදායම කියන එකට වෙන වචන දෙකක් ඒ වචන දෙකේ අකුරු දෙක විතර මොකද්ද අපිට කියන්න පුළුවන් අපි කෙලින්ම දරපු පිරිවැයක් තියෙනවා සහ අපි මේක අපිට අහිමි වෙච්ච වියදමක් තියෙනවා කියලා හරිද ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි ළමයෙක් යම් කෝස් එකක් කරනවා නම් හිතන්නකෝ අපි කැම්පස් එක නම් ෆ්‍රීනේ අපි හිතමු යම් A level වලින් පස්සේ කෝස් එකක් කරනවා එතකොට යා ඒ කෝස් එකට ගිය පාඨමාලා ගාස්තුව අපිට ගන්න පුළුවන් ලක්ෂයයි නම් ඒ ලක්ෂය මොකද්ද? ඔව් ඍජු සහ වක්‍ර. ඍජු පිරිවැයක් විතර. ඒක යා කෙලින්ම දරපු මුදල්. මූල්‍ය පිරිවැයක්. දැන් මේ සල්ලි වලිනුත් වෙන වැඩක් කරන්න තිබ්බ නේද උන්න? හරි. එතන ඒක ගියා. ඊළඟට මේකෙන් එයාට හම්බ කරන්න තිබිච්ච
නේද? ගම්ම පිරිය කියලා කියනවා. හම්බ කරන්න තිබිච්ච මේ කාලයෙන් මේ වෙලාවෙන් එයාට තව රස්සාවකට කියලා හම්බ කරන්න තිබ්බ පඩියත් අහිමි වෙනවා. අහිමි වූ වැටුප. අපි හිතමු ඒක 50000 කියලා. ඒතර ඒකත් ගන්න පුළුවන්. ඒක අපි වක්‍ර පිරිවැය කියලා ගත්තොත්. ඔය දෙකේම එකතුව තමයි අපිට මෙතනදී මුළු පිරිවැය විදිහට ගන්න වෙන්නේ. හරිද? නිසා ගම්මේ පිරිවැය. නිසා මේ කතාව හරි. දෙක. මූල්‍ය පිරිවැය වගේම කැප කරන්න වෙච්ච ගානයි දෙක වෙනවා ඍජු සහ වක්‍ර විදිහට. ඊට පස්සේ අපි බලමු අනිත්‍ය වැය වැරදි කියලා. මූල්‍ය පිරිවැය විතරක් ගනීලු. බෑ. එතකොට මං උගන්නන අනිත් විෂයට යනවා. හරිද? accounting. හරි. බෑ. මුදලින් දරන්න වෙච්ච වියදම් ටික විතරක් ගන්න accounting වල. ඒ නිසා තුන බොරු. එම කටයුත්ත නිසා හතර කැප කරන්න සිදු වූ කැපකිරීම විතරක් ගන්නවලු. නෑ. අර පැත්තත් ගන්නවා. ඒ කියන්නේ දරන්න වෙච්ච සමස්ත මුදල් පැත්තයි අනිත් පැත්තෙන් කැප කරන්න වෙච්ච එකයි දෙකම ගන්නවා. එම කටයුත්ත නිසා හට ගන්නා ඍජු ප්‍රතිලාභ ඒ බොරු කතාව. ඒක ගැලපෙන්නේ නැහැ. හරි. එහෙනම් ඒකට උත්තරේ දෙක. මං කිව්වා චුට්ට ඉස්සරහට යද්දී ආවස්තික පිරිය සංකල්ප ටිකක් පුළුල් වෙනවා. හරි? හරි. එහෙනම් අපි යන් තව ප්‍රශ්නයකට දැන් අසනීප තත්ත්වෙත් නිකන් නැගගෙන එනවා. කමන්නේ අපි වැඩේ කරගමුකෝ. හරි. ඔන්න පුතේ ප්‍රශ්නේ ආයෙත් හිඟකම ගැන ප්‍රශ්නයක්. ඔන්න ටයිමර් එක එහෙනම් විනාඩියෙන් පට ගාලා ලියන්න බලන්න. කල්පනාවෙන් අකුරක් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් උත්තර එනවා. ඔව් නලිඳු උදිත දම්සර නෙත්මිනි පාරමී රවිඳු අන්න එක්කෙනෙක් වැරදුනා කල්පනාවෙන් රන්දුල තමරු දැනුම උත්තරයක් දෙන්න ඉස්සලම ගයාන් තෙහන්සා උමේෂා බලන්න මේ සෙෂන් එකේ වටිනාකම ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දැන් අද නම් පැයක් වගේ දින මම තාම අසනීප තත්ත්වෙකින් ඉන්නේ හින්දා මේ අඩුපාඩු හදාගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන්. හෙසන්දි උමායා ඔය නම් කිය වචන ටික කිහිප දෙනෙක් ඉන්නවා වැරදි ඈ කල්පනාවෙන්. දැන් නම් ටිකක් වැරදි උත්තර ඈ. මම තව චුට්ටක් වෙලාව දෙන්නම්කෝ. හරි නේද? ඔය වැරදි. මොකද මේ වැරදි උත්තරේ වන්නේ? අප්පට සිටි. ළමයි උත්තරේ කීයද මේකේ? හරි දැන් ඇති ඈ ටයිමර් එක හරි. අපි කතා කරමු. හිඟකම කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? හරි. ආර්ථික විද්‍යාවේ හිඟකම කියන සංකල්පයෙන් සමාජය තමන් සතු සියලු සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරලා නැහැලු. සියලුම සම්පත් ටික කාර්යක්ෂමතාවයෙන් උපරිම ඵලදායීතාවක් ලැබෙන විදිහට පාවිච්චි කරලා නැහැලු. ඒ කියන්නේ සේවා වියුක්ත සම්පත් තියෙනවා. ඒ නිසාලු හිඟකමක් තියෙන්නේ නැත්තද? මිනිස්සු ටිකක් සම්පත් ටිකක් ඔහෙ ඉන්නවා. වැඩක් නොකර. නැත්නම් එයාලගෙන් හරියට වැඩ අරන්නේ නැහැ. ඒ නිසාද හිඟකමක් බිහි වෙන්නේ. ළමයි හිඟකම කියන එකට ඇත්තටම කිව්වොත් ප්‍රැක්ටිකල් විසඳුමක් එහෙම කිව්වද මෙන්න මේ නිසා තමයි ඔක වෙන්නේ ඔක හදාගන්න කියලා. එහෙම ප්‍රායෝගික විසඳුමක් නැහැ. හරි විසඳුම් දෙකයි තියෙන්නේ. එක්ක සම්පත් මක් කරන්න ඕනේද? අසීමිත කරන්න ඕන. නැත්තම් උවමනා සීමිත කරන්න. නේද? සම්පත් අසීමිත unlimited. හැමදේම. හිරු එළිය වාතාශ්‍රය නම් unlimited නමුත් හැමදේම unlimited කරන්න ඕන. එහෙම කරන්න බෑ ජීවිතේට නිකන් දෙයියන්ට වගේ තමයි පුළුවන් ලෝකෙම වල. එහෙම නැත්නම් උවමනා සීමිත කරන්න ඕන. ඒක ඉතින් කරන්න නම් හැමෝම අර නේද බණ භාවනා යෝගීව වනගතව එහෙම ඉන්න ඕන. ඉතින් අපි එහෙම අය ගැන ආර්ථික විද්‍යාව කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන් ගැන අර ඒ අර පැත්ත ගැන ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා හිඟකමට මෙන්න මේකයි හිඟකම ඒ නිසා මෙන්න මෙහෙම හදාගන්න වගේ ඔය වගේ උත්තරයක් දෙන්න බෑ ළමයි. ඒ කියන්නේ දැන් මෙහෙමනේ අපි අර නිෂ්පාදනය කියාමායිමක් ඇන්දොත් හරිද XY කියලා බාණ්ඩ දෙකක් දාලා මෙන්න මෙතනට ආපු ගමන් ඒ කියන්නේ X බාණ්ඩෙනුයි Y බාණ්ඩෙනුයි මෙච්චරක් හදනවා. හරි 100යි 100. මෙන්න මෙතන ඉන්නවා කියන්නේ තියෙන සේරම සම්පත් කොහොම පාවිච්චි කරලාද? උපරිම
කාර්යක්ෂමතාවය. හරි. පූර්ණ සේවා නියුක්තියකුත් උපරිම කාර්යක්ෂමතාවයකුත්. ඔන්න ඔය කියන ලක්ෂණ ඉෂ්ට වෙනවා. හරි. තියෙන නිෂ්පාදන සම්පත් වලින් ආය රිදෙන්නම වැඩ අරන් තියෙන්නේ. තව දවසක්වත් වැඩ කරන්න බෑ. තව චුට්ටක් හරි වැඩ ගත්තොත් ඔය ශ්‍රමිකයෝ කලන්ත දාලා වැටෙනවා. හරිද? උපරිම වැඩ අරන් තියෙන්නේ. හිඟකම කොහෙද තියෙන්නේ? හිඟකම තියෙන්නේ මේ එළියේ. දැන් තව පොඩ්ඩක්වත් වැඩ ගන්න බෑනේ. අර තියෙන සම්පත් වලින්. දැම්මොත් ශ්‍රමිකයා නම් කලන්ත දාලා වැටෙනවා. භූමිය පලාගෙන පොළොව පලාගෙන යනවා මොන හරි වෙනවා. හරි. නිසා මීට වඩා වැඩ ගන්න බෑ. හිඟකම තියෙන තවත් එළියේ. කවදාවත් ළඟා කරගන්න ඇචීව් කරගන්න බෑ. නිසා එක වැරදි. ගොඩක් අය මේ එක කිව්වා. ඒ නිසා මං කියන්නේ. හරි. හිඟකමට විසඳුම් දෙකයි තියෙන්නේ. ඒ විසඳුම් දෙකම ක්‍රියාත්මක නම් ගන්න බෑ. හරි. ඒ නිසා ওই විදිහේ උත්තර වැරදි. තේරුණාද පුතේ ඇයි කියලා? මෙන්න හිඟකම. මෙන්න උපයෝගය. කාර්යක්ෂම උපයෝජනය. හරි. ඒ නිසා කාර්යක්ෂම උපයෝජනය යන හිඟකමට උත්තරයක් නෙවෙයි. හරි. දෙක. පවත්නා සම්පත් වලින් මිනිසුන්ගේ උවමනා කිසිසේත් සපුරාගත නොහැකි තත්වයකි. අන්න එහෙම එකක් අපි කිව්වා නේද? දැන් ටිකකට කලින්. නේද? පවත්නා සම්පත් ටික. දැන් මේ බලන්න මේකෙන් අපි ගමු. සියලුම සම්පත් දැම්මහම තමයි මෙන්න මේ වගේ මේ රේඛාව වගේ භාණ්ඩ ටිකක් හදන්න පුළුවන්. ඒ කියන්නේ x එකෙන් 100යි y එකෙන් 100යි. එහෙම නැත්නම් මෙන්න මේ වගේ. ඈ මේකෙන් ටිකක් අඩු කරනවා අපි. x එකෙන් හදනවා 30ක් y එකෙන් හදනවා මේකේ පොඩ්ඩක් 100යි 140ක්. එතන මේ මෙතනදිත් උපරිම භාණ්ඩ දාලා තියෙන්නේ. තේරුණාද? නිෂ්පාදනයට භාණ්ඩ යොදලා තියෙන්නේ සේවා වියුක්තියක් නැහැ. අවුරුත් නිකන් ඉන්නේ. වැඩ කරන අයත් මහන්සිලා වැඩ කරනවා. එතන මේ රේඛාව මේ ඇද වෙච්ච මේ අවතල රේඛාව ඇතුලේ ඕනම පොයින්ට් එකක ඕනම තැනකදී මොකක් වෙනවද? ගන්න පුළුවන් උපරිම වැඩ අරන් තියෙනවා. එතන හිඟකම කියන්නේ මොකද්ද? මේන් එහා තියෙන දෙයක්. එහෙනම් ඔය උත්තරේ දෙක හරි. පවත්නා සම්පත් වලින් මෙච්චරයි අපිට යන්න පුළුවන් සීමාව තියෙන්නේ. හිඟයි කියන්නේ උතනින් එහා. හරිද? තේරෙනව නේද? දැන් ඔයාලා අවුරුද්ද රැඳුම් ගන්න ගියාම තව ටික දවසකින් මොකක් අත්විඳිනවද? හිඟකම අත්විඳිනවා. ඒ කියන්නේ මොකද? ඔයාලා ඇඳුම් ඔන්න දැන් ඔය රට වටේම ගිහිල්ලා තාත්තා අර එහෙ වාඩි වෙලා ඉන්නවා. තාත්තට එපා වෙලා. හරිද? තාත්තා හරි කවුරු හරි අර පිරිමි අය වාඩිලා ඉන්න තැන වල වෙන අම්මයි ඔයයි ඔහි ඇවිදිනවා රට වටේ. හරි. ඉඳලා ඉඳලා කොහොම හරි දැන් පිට ඕන් එකකට ගිහිල්ලා ඇඳුම් දෙකක් දාලා බලනවා දෙකම හොඳයි. අන්තිමට මේ දෙක දිහා බලාගෙන පැය භාගයක් විතර බලාගෙන කල්පනා කරන්නේ මොන කමද? මේ හිඟකම. ඔයාගේ අවශ්‍යතාව ඔයාලට දෙකම ගන්න තිබ්බනම් හොඳයි. හැබැයි අතේ තියෙන මුදල් සීමිතයි. ඔයාගාව තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. තේරෙනවද? ඔයා හිඟකමක් තිබුණා. 3 4 වැරදි. ඇයි ඒ? 3 සෑම සමාජයකම කිසියම් දැන් ඔක කලිනුත් තිබුණා. මිනිස්සු ටිකක් දුප්පත් වෙලා ඉන්න එක හිඟකමද? නෑ. මම ඒක ගැඹුරෙන් කතා කරා. දුප්පත්කම, දිලිඳුකම කියන්නේ හිඟකම නෙමෙයි. හරි? පොහොසත් අයත් හිඟකමට හොඳට භුක්ති විඳිනවා පොහොසත් අය. හරි? සමහරට දුප්පත්තරට වඩා සමහරවල් හිඟකම භුක්ති විඳිනවා පොහොසත් අය. මොකද එයාලට ලොකු ප්ලෑන් තියෙනවා කරගන්න ටයිම් එක මදි. කාලය ගොඩක්කට කාලය පැත්තෙන් උත්තරේ දෙක කාලය පැත්තෙන් ගොඩක් ඔය පොහොසත් අය මේ හිඟකම භුක්ති විඳිනවා. හරිද? නම කිව්වේ නැතිද සමහර මාරු කරනවා. එහෙම කියන්න එපා. ඒවන්නේ මට නම මිස් වුණොත් උත්තරේ මාරු කරන්න එපා. මේ හොගාල උත්තර නම. මිෂෙල් දුවගෙත් හරි. හරි. 4 සමාජීය වශයෙන් හිතකර භාණ්ඩ හා සේවා නිපදවනවා වෙනුවට නොවැදගත් භාණ්ඩ හා සේවා උවමනාවටත් වඩා ඒක නිකන් දෙමව්පියෝ බයිනවා වගේ වැඩන්නේ. එහෙම එකක් නෙමෙයි හිඟකම කියන්නේ. නිෂ්පාදනයේ කාර්යක්ෂම වුවත් බෙදා හැරීම අකාර්යක්ෂම තත්ත්වයකින්. සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ඔය කා සඳහා නිපදවනවාද කියන ප්‍රශ්නේ. ඒක මෙතනට සම්බන්ධ වෙන්නේ නැහැ. හරි. නිසා හිඟකම කියන්නේ සරලයි දෙක. ඔය අනිත් ඒවා බයිලා. හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට එනං. හරි. තව ප්‍රශ්න තුනක් වගේ තියෙනවා. ඔන්න එහෙනම් ඊළඟ ප්‍රශ්නේ මේක 9 වෙනි ප්‍රශ්නේ අද කරනවා. මේකත් හිඟකම ගැන. ටක් ගාලා උත්තර ලියන්න. දැන් නම් මිනිත්තු 40ක් විතර ඇති. තප්පර 40 මිනිත්තු 40ලු. කවිෂා මොන ප්‍රශ්නේ තේරුනේ නැති මේකට කලින් එකද? මේකේ දැනට උත්තර ආවපු හැමෝම හරිය. මේකද තේරුන්නේ නැහැ කියන්නේ. මේක කියලා දෙන්න. මේක සිම්පල්. මේකට ඒ ලෙවල් ආව ප්‍රශ්න සිම්පල්. මම නම් කියන්නේ කියන පුතේ අර වෙහෙසට එන නිසා අසනීපතත් එක්ක. බලමු දැනට ආපු කවිෂිතුව මම එක වෙනම කියලා දෙන්නම්. මේකත් එක්කම කියලා දෙන්නම්කෝ. මේකත් ඒ ප්‍රශ්නේනේ. හරි. මෙතන දැනට ආපු හැමෝම හරි. හැමෝම හරි. එහෙනම් උත්තරය ඇති නේද වෙලාව? ආ. හරි. ඔන්න විනාඩි හරි. ළමයි මේකෙත් අහන්නේ හිඟකම පිළිබඳ ප්‍රශ්නය.
එක පවතිනුයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවල පමණයි. නැහැ. මුළු ලෝකෙටම මුළු විශ්වෙටම එක සමානව බලපාන දෙයක් තමයි හිඟකම. හරි. අඩු වැඩි වශයෙන් කියලා අපි කියන්නෙත් නෑ, මුළු විශ්වීය සංකල්පයක් හැමෝටම එක සමානව බලපානවා. මොකද Tamanට කරන්න දේවල් ගොඩක් තියෙනවා. කරන්න ආසාවල්, උවමනාවල් ගොඩක් තියෙනවා. හැබැයි ඒක කරගන්න අවශ්‍ය කරන සම්පත් තියෙන්නේ පොඩි ප්‍රමාණයයි. ඒ නිසා හිතේ තියෙන හැමදේම කරගන්න බෑ. ඕක තමයි. ඕක හැමෝටම තියෙනවා. සල්ලි තියෙනවද නැද්ද? පුංචි රටක්ද, දියුණු රටක්ද, ඇමරිකාවද, නැත්නම් කොහේරි ලංකාවද, ඉතියෝපියාවද, හැමෝටම එක වගේ සමානව තියෙනවා. මොකද හිතේ කරන්න දේවල් ගොඩක් තිබ්බට කරගන්න තියෙන සම්පත් සීමිතයි. ඒ නිසා ඒක වැරදි. වෙළඳපොළ ආර්ථිකවල විතරලු තියෙන්නේ. නෑ. රජය මැදිහත් වෙලා කරන විධානගත ආර්ථිකවලත්, දෙගොල්ලොම ඉන්න මිශ්‍ර ආර්ථිකවලත්, ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථික කියන්නේ මොකද්ද? වෙළඳපොළ විසින්ම භාණ්ඩ හා සේවා නේද? වල මිල තීරණය කරලා මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ වෙළඳපළෙන්ම ඉල්ලුම් සැපයුම් බලවේග වලින්ම තමයි භාණ්ඩයේ ඉල්ලුම සැපයුම තීරණය වෙන්නේ, මිල තීරණය වෙන්නේ, ඔක්කොම වෙන්නේ ඔටෝමැටිකලි මාකට් එකේ. හරි. ඒ වගේ රටවල් තියෙනවා. නමුත් රජය ක්‍රියාත්මක කරන රටවල් තියෙනවා විධානගත. අපේ රටේ ටිකක් තියෙනවා වැඩිපුර. නමුත් ඔය ගොඩක් වෙලාවට ඔය උතුරු කොරියාව වගේ රටවල රජයම තමයි හැමදේම තීරණය කරන්නේ. එහෙම රටවල්ලත් මේක තියෙනවා. එයාලට අසීමිත සම්පත් නැහැ. ඒ නිසා සියලුම ආර්ථිකයන්ට මේක තියෙනවා. දෙකත් වැරදි. පවතින මේ භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි නිසාලු. නෑ. මිලක් නැති භාණ්ඩවලත් හිඟකම තියෙනවද නැද්ද ළමයි ඇතැම්? කොටින්ම අපි අර තියනවද නැද්ද? මිලක් නොමිලේ සමහරකට දෙන භාණ්ඩවලත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔය නොමිලේ දෙන සෞඛ්‍ය, නොමිලේ දෙන අධ්‍යාපනය, ඒකත් අසීමිතව දෙන්න විදිහක් නෑ. සීමිතයි. හරි. නේද? සමහර දොස්තරලා නැහැ, සමහර මොනවද මේ රෝහල් වල නිදහස් අධ්‍යාපන නොමිලේ සෞඛ්‍ය කියලා තිබ්බට දොස්තරලා නැහැ. කාලයට අපි සල්ලි ගෙවන්නේ නැහැ. නමුත් කාලය සීමිතයි. බොහොමදයි උත්තරේ. ඒ වගේම නොමිලේ හම්බෙන සමහර දේවල්, අපි මිලක් ගෙවන්නේ නැති සමහර දේවල් සීමිතයි. හරි. ඒවා සිංගකමට මුහුණ දෙනවා. 4. පවතිනුවේ දැනට පැවතිය හැකි වූද ආර්ථික ඇත්තද? රටක් දියුණු වෙනකොට හිඟකම නැති වෙනවා. හවුද නැද්ද? රටක් දියුණු වෙන්න හොඳ දියුණු තත්ත්වයකට ආවොත් හිඟකම නැහැ. ළමයි මෙච්චරයි. හිඟකම නැති වෙන්නේ දිව්‍ය ලෝකෙ ගියොත් විතරයි. ආයේ වෙන්නක්කො දිව්‍ය ලෝකෙත් අපිට ෂුවර් නෑ ළමයි. ඔය කිව්වට නේද? ඒ නිසා හිඟකම කොහෙත් තියෙනවා. හරි, රටක් සංවර්ධනය වෙනවා කියලා හිඟකම නැති වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ 5. පවතිනුයේ සම්පත් සීමිත බව නිසා. ඕකේ තව කැලලක් එන්න ඕනේ. නමුත් ඉතින් අසීමිත උමනාවන්ට සාපේක්ෂව කියලා આવොත් වඩා හොඳයි. හරි. නේද? අසීමිත උමනාවට සාපේක්ෂව සම්පත් සීමිත නිසා. හරි. ඔය අවිෂදුව කලින් ප්‍රශ්නෙත් අහපු නිසා මම බොහොම කෙටියෙන් කියන්නම්. කලින් එකටත් දැන් උත්තරේ ආවද ටිකක්? උත්තරේ. මොකද උනේ? එහෙනම් හරි නේද උත්තරේ? මේකට 5 ඈ. හරි. අපි එහෙනම් යන් ඊළඟ ප්‍රශ්නෙට. මේ අද තමයි මම මේ ලේසි ප්‍රශ්න ටිකක් දැම්මේ. ඉල්ලුම් සැපයුම් නම් මෙතන ප්‍රශ්න ටිකක් ලබන සතියේ එනවා ආර්ථික පද්ධති සහ මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති. ඊට පස්සේ තියෙන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර හැම විෂය කොටසක්ම ආවරණය කරන ඒවා දෙනවා. දැන් අද දැන් මේ පාස් පේපර් ප්‍රශ්න, ලබන සතිය වල අනුමාන ප්‍රශ්න, පළාත් ප්‍රශ්න ඒවත් දානවා. ප්‍රශ්න 15ක් 20ක් විතර එන්නත් පුළුවන්. හරි, ලබන සතියේ ඉඳලා. හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නය මෙන්න මේක ලේසි. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට පිළිතුර ලියන්න. ඔය දැන් මම කලින් අහපු දෙයට හොඳ උදාහරණයක් ඔය. කීයද උත්තරේ? අවදින් උදිත රන්දුල උමායා රුවනි දම්සරා පාරමී මලීෂා නිමාෂා නමෝද්‍ය දිත්මි මින්දි මන්දාරා නෙත්මිනී කවිෂා කලින් ප්‍රශ්නේ හරියද? කවිෂා නේද? ගයාන් රවිඳු හිසන්දි ඔන්න එක්කෙනෙක් වැරදුනා. තෙහංස හරි නේද? කාලය ඇතිනේ එහෙනම්. සමහර උත්තරේ වන්නේ නැහැ. ඇයි ඒ? ප්‍රශ්නේ වෙපුවානේ. හරි. තමයි නිෂ්පාදන සාධකයක් ලෙස. දැන් නිෂ්පාදන සාධක 4යිනේ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. හරි. ඒ අතරින් භූමියට උදාහරණයක් වෙන්නේ. හරි. භූමියට උදාහරණයක් වෙන්නේ. කවිෂදුව මට පොඩ්ඩක් ප්‍රයිවට්ලි මෙසේජ් එකක් දාන්න මම ඒ දෙක කියලා දෙන්නම්. හිඟකම ගැන ඔයාගේ මම පුතා ඒරියල් ලියන මොන අවුරුද්දේද? 2026ද? 27ද?
හිඟකම් ප්‍රශ්න දෙක අපහැදිලි දරුවා මට අනිවාර්යෙන් WhatsApp වල පණිවිඩයක් දාන්න 25. එහෙනම් අනිවාර්යෙන් බලන්න වෙනවා මේක. මට අනිවාර්යෙන් WhatsApp වල පණිවිඩයක් දාන්න. මම ඒකේ දෙකේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට පොඩ්ඩක් වෙන මේක වොයිස් එකක් දාන්නම්. හරි? දාන්න. හරි මේ අංකයක් තියෙනවා පහළ. නිෂ්පාදන සාධකයක් ලෙස භූමියට උදාහරණයක් වශයෙන් පහ සඳහන් කවරක් දැක්විය හැකිද? අපි දැන් භූමිය කියලා කියන්නේ මොකද්ද? නිෂ්පාදනයේට භාවිතා කරන ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස ලැබෙන දේවල්. හරි සරලව. හැබැයි මේවල ආවස්තික පිරිවැයක් තියෙනවා. හරි? පරිභෝජනය කරද්දී මේවා නිෂ්පාදනයට ගද්දී කැපකිරීමක් කරන්න වෙනවා. හරි? ඔය එක මාගම්පුර වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය, වික්ටෝරියා වේල්ල, අඹේවැල කිරිගෝපිල මේ සේරම වැටෙන්නේ මොකටද? පළවෙනි හතරම. මේ හැම දෙයකම පොදු ලක්ෂණයක් තියෙනවා. මේ හැම දෙයක්ම විශේෂම වරායක් කියන්නේ ස්වභාවික දෙයක් නෙමෙයි. ඒවා ඉබේ හැදෙන්නේ නැහැ. හරි ස්වභාවික වරායන් කියලා තියෙනවා එකක් දෙකක්. මේ ගොඩක් දේවල් මේකේ තියෙන උත්තර හතරක්ම අයිති වෙන්නේ කොහෙද? ඒවා නිෂ්පාදන ආධාරක ලෙස මිනිසුන්ගේ නිර්මාණ. මිනිස්සු හදපුවා නේද? අඹේ වෙලට කිරි හරක් ටික එකතු වෙලා එයාලම ඔටෝමැටිකලි යෝගට් හදනවද? නෑ. මේ හැම දෙයක්ම මිනිස්සු හදපුවා 1 සිට 4ට. වරායක් හැදෙන්නේ ඒක හදන්න ඕන මිනිස්සු. අධිවේගී මාර්ගයක්, වේල්ලක්, කොයිපලක්. ඒතර ඒවා ප්‍රාග්ධනය. පළවෙනි හතරම අයිති වෙන්නේ ඉකොනොමික්ස් වල ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනයට. ඒ නිසා පාසි කුඩා වෙරළ තීරය කියන්නේ වෙරළ තීරයක් සාමාන්‍යයෙන් ගොඩාක් කෘතිමේවත් තියෙනවා දෙන්න 99%ක්ම දැන් කෘතිමේ අපි අයින් කරමුකෝ. ගොඩාක් වෙලාවට වෙරළ තීරයක් ස්වභාවිකවයි හැදෙන්නේ. හරි. ඒක ස්වභාව ධර්මයේම නිර්මාණයක්. හරි. දැන් මම මුහුද ළඟ ඉන්න නිසා දැන් මම ඉන්නේ ටිකක් කටුනායක මීගමෝ කිට්ටුව. බීච් එක කියන්නේ මුහුදක් සහ මුහුදු වෙරළක් හැම මුහුද රටවටේ තිබ්බට හැමතැනම මුහුදු වෙරළක් නැහැ. හරිද? වෙරළක් නැහැ. ගොඩක් තැන්වල ඇවිල්ලා මුහුදු රැල්ල වැදුනට ගල් ගෙඩි ගොඩක් තියෙන මිනිස්සුන්ට එතන ගිහින් ඉන්න බෑ. වෙරළක් කිව්වහම මෙතන තියෙනවනේ වෙරළ තීරයක්. මිනිස්සුන්ට ඉන්න පුළුවන් තැනක්. හරි? ඒ නිසා අර වැලි දාලා ඒ නිසා මේක කෘතිමව හදන ඒවාක් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ ස්වභාව ධර්මයේ දායාදයක් ලෙස නිෂ්පාදනයට ලැබිලා තියෙන සම්පත්. එතකොට පාසි කුඩා වෙරළ තීරය කියන්නේ එහෙම එකක්. එහෙනම් පහ. තේරෙනව නේද? ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙනවනේ මිනිස්සු හදපු දෙයක් වෙන්න බෑ. ඒ වගේම ඵලදායී නිෂ්පාදනයකට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. හරි? එහෙනම් උත්තරේ පහ. හරි. එහෙනම් ඔය මම අද සාකච්ඡා කරන මොකද මම අද පැයකට වගේ ලෑස්තිලා ආවේ. අසනිමටත් ඉන්න ඕන අවසාන ප්‍රශ්නෙට යන්. මේකත් ඔය මේවා සම්බන්ධ ප්‍රශ්නයක් ටක් ගාලා කරන්න. ටයිමර් එක දාන්න විනාඩි තප්පර 45ක් වගේ ඇති නේද? අභිපතාන රූපී ප්‍රකාශය ටක් ගාලා. ලේසි දැන් සමහර තප්පර 3න් එවන උත්තරේ. නිමාෂා උදිත දම්සර සමහර ඔය 3න් එවන්නේ පාස් පේපර් කරලා තියෙන හින්දා නේද? දැන් නැත්තම් කියවලද? දිත්මි නෙත්මිනි නවෝදය ගයාන් රන්දුල මිෂෙල් මින්දි නලින්දු උමේෂා ආන්න කෙනෙක් කරතුනා සමාධි තෙහන්සා උමායා උදිත පුතා ඔය මැසේජ් එකක් දාන්න මට ඔය වල තියෙන ප්‍රශ්නේ හවීෂා හොඳයි රවින්දු පුතා එතකොට මේ පන්තියේ ලින්ක් එක කොහෙන්ද මෙන්න මේක ලියා ගන්න මේක මිස් වුණොත් මේ මම ප්‍රශ්නේ අයින් කරාම යට ආයේ තියෙනවා මගේ අංකය මේ යට වගේ අංක කියන අපගේ ටියුෂන් වලට පාවිච්චි කරන අංකය ඔයාට තියෙනවා හරි නේද ඇතිනේ අපුව ඇති මේකෙන් පස්සේ අනිවාර්යෙන් කට්ටිය ටයිප් කර කර හරි ඉන්න මොකද්ද මේ විෂය ආපු එක ගැන අනිවාර්යෙන් මට ඔයාලා හැමෝගෙම අදහසක් ඕනේ මොකද මේක මම එච්චර කාල ඔන්ලයින් නොකර අද විශේෂ දිනයක් අනිවාර්යෙන් හරි ඔන්න ළමයි මේකේ අහනවා අභිමතයක් අපි කිව්වා ඉකෝන් වල කතා කරන දේවල් කොටස් කීයකට වැටෙනවද දෙකකට වැටෙනවා හරි අපි කියන දේවල් එක්ක අපේ මොකද්ද මතයක් එහෙම නැත්නම් විෂයට අනුකූල දෙයක් හරි එක්ක මිනිස්සෙක්ගේ අදහසක් එහෙම නැත්නම් විශේෂදී ඔප්පු කරන්න පුළුවන් දෙයක්. සත්‍යද අසත්‍යද කියන එක අපිට වැඩක් නැහැ. හරි. අපි බලමු අභිමතානුරූපීද යථානුරූපීද කියලා. ලේසි මේක. ඉන්ධන මිල ඉහළ යාම විදුලි මෝටර රථ සඳහා ඉල්ලුම ධෛර්යමත් කරනවලු. හරි. පෙට්‍රල් මිල වැඩි වෙනකොට මේක ලංකාවේ වුණා ඇත්තටම. විදුලි මෝටර රථ සඳහා තියෙන ඉල්ලුම මක් කරනවද? ධෛර්යමත් කරනවා. ඇත්ත මේ කතාව. ඇත්තද කියන එකට වඩා මේක ඔප්පු කරන්න පුළුවන්ද බැරිද? ඔප්පු කරන්න පුළුවන්. හරි ඔප්පු කරන්න පුළුවන් මොකද වෙන්නේ ඉන්ධන මිල ඉහළ ගියාම හරිද ඉන්ධන වලින් දුවන වාහන වලට තියෙන ඉල්ලුම මොකද වෙන්නේ
අඩු වෙනවනේ නේද? අඩු වෙනවා. ඒ කියන්නේ එයාගේ ඔය ඉන්ධන වලින් දුවන වාහන කියන පෙට්‍රල් ගහන වාහන ලංකාවේ ගොඩාක් තියෙන ඒවනේ 99ක් විතර. ඒ පෙට්‍රල් ගහන වාහන වල තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒතර ඒ ඉල්ලුම අඩු වුනහම මොකද වෙන්නේ? තරඟකාරී ආදේශකයක් තමයි ඉලෙක්ට්‍රික් වාහන. දැන් ඔය තියෙනවා ලංකාවේ ටිකක්. හරි ඉලෙක්ට්‍රික් වාහන වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මේක අපිට ඔය හරස් ඉල්ලුමෙන් මේක ඔප්පු කරන්න පුළුවන් අපිට. හරි ආදේශන භාණ්ඩ යන විදිහට මේක අපිට ඉකෝන් වල තියෙන හරස් ඉල්ලුම කියන එකෙන් අපිට මේක ඔප්පු කරන්න පුළුවන් ආදේශන භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම. හරි එතකොට ඒකෙන් අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. කොච්චරක්ද කියලාත් ඔප්පු කරන්න පුළුවන්. හරස් ඉල්ලුම නම් මෙතාවේ. හරි එතකොට ඒ කියන්නේ මේක විශේෂයට අනුකූල දෙයක්. හරි දැන් හිතන්න මම මෙහෙම එකක් කියනවා. ඔය පළවෙනි උත්තරේ ධෛර්යමත් නොකරයි කියලා තිබ්බනම් එතකොට ඒක අභිමතාන රූපී වෙනවද? පළවෙනි මට කියන උද නැද්ද කියලා. මේ පළවෙනි උත්තරය ධෛර්යමත් නොකරයි කියලා තියෙනවා. එහෙම වුණොත් ඒක අභිමතාන රූපී වෙනව නේද? ඈ ඒතර ඒක වැරදීනේ. අභිමතාන රූපී වෙනව නේද? වෙනව නේද ළමයි? මේක බොරු වුණා නම් එහෙම. මේ එක ඇත්ත මේක හදිසියෙ නැත කියලා තියෙනවා. එහෙම වුණොත් අභිමතාන රූපීද? නෑ. එතකොටත් ඔප්පු කරන්න පුළුවන් බොරුයි කියලා. හරි? ඒ නිසා හොඳට මතක තියාගන්න බොරුයි බව ඔප්පු කරන්න පුළුවන්. නෑ 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 නෑ. එහෙම සලකා බලන භාණ්ඩේ ඒ මිල පහළ එහෙම වෙනස් වුණොත් ආදේශන භාණ්ඩේ මිල වෙනස් වෙනවා කියලා නේද? පෙට්‍රල් වල මිල වැඩි වෙනකොට අනිත් පැත්තෙන් විදුලි මෝටර රථවල ඉලෙක්ට්‍රික් වාහන වල මිල ඉල්ලුම වැඩි වෙනවා. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන් බොරු කියලා. නිසා මේක කොහොමත් යථාරූපී. දෙක ආදායම වැඩිවන්නේ නම් සුඛෝපභෝගී භාණ්ඩවල අලවිය පහළ වැටෙන්නේය. හරි. ආදායම වැඩි වුණොත් සුඛෝපභෝගී භාණ්ඩවල පහළ වෙනවා. හොඳ උත්තරයක් මේක. මේ කතාවක් විදිහට මේක ඇත්තද නැද්ද? මේ කතාව සත්‍යද අසත්‍යද වලට හිතෙන විදිහට. ආදායම වැඩි වුණොත් එහෙම සුඛෝපභෝගී භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම නැත්නම් අලවිය මොකද වෙන්නේ? පහළ යනව නෙමෙයි ඉහළ යනවා අසත්‍යයි. හරි. අපි කියනවා මේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඉහළ ධනාගයක් තියෙන්නේ කොහෙටද? සුඛෝපභෝගී භාණ්ඩවල. නේද? ආදායම වැඩි වෙන විට සුභෝපභෝගී භාණ්ඩ සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙනවා. මිනිස්සුන්ගේ පඩි වැඩි වෙනකොට මිනිස්සු ලක්ෂරි දේවල් සැප පහසු දේවල් ගන්න බලනවා. ඒතර මේ කතාව පච. හැබැයි පච කියලා ඔප්පු කරන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හරහා. නැත්නම් ආදායම් ඉල්ලුම හරහා ඉල්ලුමයි ආදායම අතර තියෙන සම්බන්ධය කියන විෂයානුබද්ධ දෙයින් කරන්නේ. නිසා 1 2 දෙකම යථානුරූපී. විෂයෙන් ඔප්පු කරන්න. 3 ලැප්ටොප් මිල පහළ වැටෙන විට මිනිස්සු ඒවා වැඩියෙන් මිලදී ගන්නති. හරි ඉතින් ඒක ඇත්තනේ භාණ්ඩ එක මිල ඉල්ලුම් ප්‍රමාණය අතර සම්බන්ධය වෙයි ඉල්ලුම් නීතිය. ඒතකොට ඒක මිල ලැප්ටොප් අඩුවෙන් මිල අඩුයි නම් ඔයාලා උනත් ගිහලා ගන්න ඕනේ. දැන් ඔය ෆෝන් එකකින් ඉන්න ළමයි එහෙම ලැප්ටොප් එකක් ගන්න ඕනේ. එහෙම නේ රුපියල් 30 40000ට 50000ට එහෙම තිබ්බොත් හොඳ එකක්. එහෙම නෑ. ඉතින් මේ කතාව ඇත්ත. මේක අපිට ඉල්ලුම් නීතිය කියන විෂයානුබද්ධ තැනින් ඔප්පු කරන්න පුළුවන්. 4 නිවාස හිමියන් ගෙවල් අයිති අය කරන ගෙවල් කුලිය රජය විසින් පාලනය කරන්න ඕනේ. දැන් ලංකාවේ ඒකට පාලනයක් නැහැ. ගෙවල් කුලි රෙන්ට් එක ගන්න එයාට ඕන ගාන. හරි. රජය මැදිහත් වෙන්න ඕනේ කියලා කෙනෙක් කියනවා. ඒක එයාගේ මතය. දැන් යන ක්‍රමෙත් හොඳයි. ඒ නිසා ඒක එයාගේ මතය. එයාගේ මතය තියෙන්නේ නිකන් විධානගත ආර්ථිකයක් පැත්තට. ඒ කියන්නේ රජය මැදිහත් වෙලා මෙව බලන්න ඕනේ කියන එක. ඒක නෙවෙයි මධ්‍යගත සැලසුම් ගන්නෙ. නේද? රට රජයේ පාලනයේ පැත්තට යවන එකක්. ඉතින් ඒක එයාගේ අදහස. ඒ නිසා 4 පුතේ මතයක්. ඒක එහෙම වෙන්න ඕනේ නැහැ. තමයි ඒක ඇත්ත වෙන්න ඇති. නමුත් ඒක එයාගේ මතයක්. 5 භාණ්ඩයක ඉල්ලුම් කරන ප්‍රමාණය මිල වෙනස් වීම සමග ප්‍රතිවිරුද්ධ ලෙස සම්බන්ධව පවතී. ඇත්ත. හරි. ඉල්ලුම් නීතියනේ. ඒතර භාණ්ඩයක ඉල්ලුම් කරන ප්‍රමාණය ඒකේ මිලත් එක්ක බලද්දි කන පිට යන්නේ. ඒ කතාව ඇත්තත් එක්ක. මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය පහළ බහිනවා. මිල අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම නෙමෙයි ඉල්ලුම් ප්‍රමාණය ඉහළ යනවා. ඒතර මේක ඉල්ලුම් නීතිය. එතකොට ඒ කතාව ඇත්ත මේක නෙමෙයි මෙතන ප්‍රශ්නේ මේක ඔප්පු කරන්න පුළුවන්. ඔව් කියලා. ඒ නිසා ඒක මොන ප්‍රකාශයක්ද? යථාර්ථයක්. එහෙනම් විෂයේ තියෙන තියරියකින් ඇත්ත හෝ නැහැ කියලා සත්‍ය හෝ අසත්‍ය කියලා විෂයට අනුව ඔප්පු කරන්න පුළුවන් නම් යථාරූපී කෙනෙක්ගේ අදහසක් නම් මතයක් නම් ඒක අපි මතාරූපී උත්තරාංකය 4 බලන්න ඒක පැහැදිලිව තේරුණා නේද? මට හැම දරුවෙක්ම පොඩ්ඩක් කියවන්න මේ අද පොඩි ස්ටාර්ට් එකක් ගත්තේ. හරි ආර්ථික විද්‍යාව විෂය මේ විදිහටම තව අමාරු ප්‍රශ්න දාලා ගණන් හදන්න තියෙන ප්‍රශ්න දාලා ඉස්සරහට තියෙන පාඩම් ටිකක් දාලා මේ වැඩේ අපි කරගෙන යමු නේද? මොකද දැනෙන්නේ? මොකද මම ඔයාලගෙන් තමයි ඉස්සෙල්ලම මේක අහන්නේ. ගිය අවුරුදු අයියලා කියලා ටිකෝන් මොනවද චැලෙන්ජ් කරේ නැහැ. මොකද පුතේ සෙෂන් එක ගැන දැනුනේ? අද නම් වැඩේ ලේසි. නමුත් ඉස්සරහට මොකද දැනෙන්නේ? අපි මේ විදිහටම නිෂ්පාදනය කියාමායිම් ඉල්ලුම් නීතිය අමාරු පාඩම් ටික ඉල්ලුම් නම් අමාරු නෑ.
අමන්නේ නම්මිතාවේ රජයේ මැදිහත් වීම බදුබර ඔය ටික ඔක්කොම ඊළඟ සතිය වල කතා කරමු. මොකද ඔයාලට දැනුනේ? හ්ම්? මොකද මමත් පුද්ගලික වාස විෂයක් බලමු කට්ටිය අනිවාර්යෙන් එවන්න. මොකද මම මේවල ඔය නම ඕනනම් කපලා මම ගෲප් එකෙත් දානවා. මොකද මේකෙන් ප්‍රයෝජන ගන්න නැති වුන් දකින්න ඕන. අද ආපු ළමයි මතක් කරගත්ත දෙයක්. හ්ම්? ඒකවුන්සුත් තියෙනවා. දැන් මේ මෙන්න මේක ඔයාලට දෙනවා අරක ටයිප් කරනකම් ෆ්‍රී දෙයක් හම්බ වෙනවා. ලබන සතියේ නොමිලේ දෙයක් හම්බ වෙනවා තව. මම තමයි මේවා දෙන්නේ මේ අහන්න. අපේ හැමෝම එවන්න ඕන අරක මේ ප්‍රෝග්‍රෑම් එක ගැන අදහස මම ගෲප් එකේ අහන්නේ මෙතන එවන්න. මේ අහන්න මේ එතකන් අහන්න ටයිප් කරන ගමන් අහගන්න. තව දෙයක් හම්බ වෙනවා මේකයි. ඔයාලට ලබන සිකුරාදා වෙලාව නම් තියාගන්න ඈ. මොකද ෆ්‍රී වෙන ළමයින්ට රෙකෝඩින් නෑ මේකේ. හරි. ලබන සිකුරාදා හරි රාත්‍රී 7ට අනේ වෙලාව තියාගන්න ළමයි ඈ. මොනවා හරි වැඩක් තිබ්බත් තියාගන්න. මොකක්ද දන්නවද? මම හැම අවුරුද්දකම අවුරුදු පතා නොමිලේ කරන සෙමින එකක් තියෙනවා. මේ සැරේ අලුත් අවුරුදු තෑග්ග වගේ අවුරුදු තෑග්ග වගේ දෙන්නේ මේ සැරේ. මොකක්ද දන්නවද? සමාගම් වලට එන වැදගත්ම ප්‍රමිතියක් අපේ තියරි ළමයින්ට තියෙනවා. ඒක අපේ තියරි ළමයින්ගේ අවසරය ඇතුව හරි. ඔයාලට accounting පාඩමක් තියෙනවා නොමිලේ දවසෙන් කියලා දෙනවා පැය 3ෙන් SLFRS 16. හරි. SLFRS 16. ඒ කියන්නේ මොකද? හමුදා කණ්ඩායම් කියන්නේ නේද? ශ්‍රී ලංකා එයාර් ෆෝස් නෑ. කල්බදු. ලීසින් දාලා වාහනයක් ගත්තොත් එහෙම කොහොමද කරන් යන්නේ කියලා. තේරෙනවද? ඒක තමයි. එහෙනම් කතා කරන්නේ වාහනයක් ඒක කොහොමද අපි ආර්ථික විද්‍යානුකූලව නෑ accounting මේක accounting සෙමින එකක්. දැන් කට්ටිය අහලා දැනටම සර් ඉකෝන් ක්ලාස් එකකුත් කරනවද කියලා බය වෙන්න එපා. හැම අවුරුද්දකම දරුවන්ට මේ මාසෙ වෙද්දි පටන් ගන්නවා වැඩක්. මාස 6 වැඩක් මේ සැරේ ලියන අයට අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකක් ඉකෝන් වලටත් එක්ක මේ සැරේ ලියන ඊළඟ සැරේ ලියන අයට 27 ළමයින්ට අවුරුදු පහවෙච්ච ගමන් තියරි ක්ලාස් එක. හැම අවුරුද්දකම ළමයින්ට ළඟදි පටන් ගන්නවා. මොකද මෙච්චර කල් මම තව ගුරුවරයෙක් හෙව්වා. හැබැයි මම හිතන්නේ මට අර මං විශ්වාස කරන්නේ මං දැන් ක්‍රිස්තියානිනේ අපේ ආගමෙන් නම් දෙවියෝ හරි කවුරු හරි මටම වෙන ගුරුවරයෙක්ව හරියට මුණ ගැස්සෙව්වේ නෑ. ඒ කියන්නේ හම්බෙන්නේ නෑත් වැඩි කල් ඔන්ලයින් හිටියේ නෑ. මටම මේ පණිවිඩය වල තියෙන යොහන් ආසිරි ඔයා මේක කරන්න කියලා. හරි ආසිරි ඔයා මේක කරන්න කියන එක තමයි මේ පණිවිඩය වල තියෙන නිසා දරුවන්ගේ ප්‍රතිචාරත් හොඳයි. මේ සිකුරාදා මේ එන්න ඕනේ 11ද කොහෙද දවස? හරි දවසේම රැඳෙන සිකුරාදා. ලබන සිකුරාදා accounting වල SLFRS දැස. ඒ නිසා ඊළඟ ඉරිදා තියෙන්නේ. දැන් මේ සෙමින එක දෙනවනේ accounting වලින්. ඊළඟ ඉරිදා තියෙන්නේ ඉකෝන් එකක්. හැබැයි චුට්ටක් අමාරු. මොනවද? මේ කරපුව වලින් නෙමෙයි නිෂ්පාදන සාධක සහ ආර්ථික පද්ධති නිෂ්පාදන සාධක සාධක ඵලදායීතාවය ආර්ථික පද්ධති සහ මූලික ආර්ථික ප්‍රශ්න. ඔව් වලින් දැන් මේ එතකොට ටිකක් ගැඹුරට යනවා. ලෑස්ති පිටින් නෝට් ටිකකුත් ලියාගන්න. මම නෝට් ටිකක් එහෙම දෙනවා. හරිද? තේරෙනව නේද? එහෙනම් ඔන්න accounting seminar එකක් කියන තියෙනවා සිකුරාදා. econ seminar එකයි ඉරිදා මේ MCQ challenge එකේ තියෙන econ වලින්ම තමයි ඈ. හරි නේද? හරි. මැයි ඉඳලා මේ විෂයන් දෙකට දවස් දෙකක් එනවා. දැන් මේ සතියේ ෆ්‍රී පාඩමක් හම්බ වෙනවනේ accounts වලින්. icon වලින් challenge එකක් එනවනේ. ඒ නිසා එහෙම විෂයන් දෙක එහෙම යනවා. නමුත් මැයි ඉඳලා ඉරිදයි තව ඔයාලගෙන් කතා කරලා ඔයාලට පුළුවන්ම දවසක් අරගෙන විෂයන් දෙක සතියට එක ගානේ MCQ challenge විභාගේ වෙනකම්ම මට කමන්නේ ඔයා 2050 ලිව්වත් මම ජීවිතුන් අතර හිටියොත් එතකම්ම හරිද එච්චර කල් ගන්න එපා සතියට විෂයන් දෙකම යනවා ව්‍යාපාර අධ්‍යයනයේට මම කරන්නේ ඒක නම් ඒක මට එච්චර වෙලාව නැහැ තව අපේ හොඳ ජ්‍යෙෂ්ඨ සර් කෙනෙක් මටත් උගන්වපු ජ්‍යෙෂ්ඨ සර් පරිණත සර් කෙනෙක් ඉන්නවා එයාත් අවුරුදු වලින් පස්සේ ඔයාලට BS වලත් MCQ challenge එකක් නොමිලේ කරලා දෙන්නම් කියලා කතා කරගත්තා අවුරුදු 5 වුණා මේ සර් කරයි ඔය group එකේම තියයි හරි එහෙනම් මෙන්න දිනයන් දෙක දාගන්න බොහොම හොඳයි ප්‍රතිචාරය වල තියෙන ළමයි තව කාට හරි මෙතන ඉවන්න බෑ වගේ දෙනවා නම් මට මේකේ හරි ඉවන්න හදේ එහෙනම් ඔන්න හොඳ ආරම්භයක් අද පොඩි ස්ටාර්ට් එකක් අද මම දන්නවා අමුතු දේවල් සර් ඒක නම් මාර කතාව එහෙම දේවල් ලියා ගන්න හම්බුනේ නෑ ලොකුවට මොකද කරේ මම පොඩි වෝම් අප් එකක් හරි හොඳයි මම ප්‍රතිචාර ටික දාන group එකේ බොහොම හොඳයි ලස්සනයි ගොඩක් අය සතුටුයි පුතේ එහෙම වෙච්ච එක පොඩි අසනීප පොඩි නෙමෙයි ටිකක් ලොකු අසනීප තත්ත්වෙකුත් ඇඟේ තියාගෙන ඒක නොපෙන්වලා කොහොම හරි කරා අපි එහෙම වුණොත් දැන් ඉඳලා ඉස්සරහට විෂයන් දෙකම කරගමු. පුතේ මේකෙන් ප්‍රයෝජන ගන්න 100ට එකක් වෙන්න පුළුවන් ගෲප් වලින් නැගෙන්. ඒ එක ඇතුළට වැටිච්ච වාසනාවන්තයෙක් ඔයා. හැමදාම මේකෙන් ප්‍රයෝජන ගමු. හරි? එහෙනම් මේ දෙක දින දෙක වෙන් කරගෙන අනිවාර්යෙන් එන්න. ඉරිදයි සිකුරාදායි රෑ 4ට පුළුවන් තරම් එන්න බලන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා මට පොඩ්ඩක් කියලා තියන්නකෝ මේ අංකයට මම මොකක් හරි විසඳුමක් දෙන්න බලන්නම්. හරි විශේෂයෙන්ම මෙන්න මේකට. මේකට නම් එන්න ඕනේ. මේකට පොඩ්ඩක් අවුලක් මොකක් හරි තියෙනවා නම් එන්න බලන්නකෝ. හරි. එහෙනම් අපි එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු දරුවනේ
දැන් ඉඳලා ඔන්න බලාපොරොත්තු තියාගන්න විෂයන් දෙකක් ඔයාලට අපේ හරහා කිසිම සත පහක් මේකට ඉස්සරහටත් මේකට සල්ලි ගන්න මේ වැඩේ නිකම්ම යන්නේ කෙරෙනවා ඉස්සරහට ඒ වගේම අර තියරි පන්තියක් විදිහට පටන් ගන්නවාද කියලා අහපු ළමයි ටියුට් ක්ලාස් පටන් ගන්නවා ඔයාලට මේ විෂයලත් මම අවුරුදු පහ වෙච්ච එක මම දැනුවත් කරන්නම් ඔයාලා ඉන්න ගෲප් වල මම දැනුවත් කරනවා මොකේ හරි ඉන්නවනේ හරි එහෙනම් ඔන්න යාළුවන්ට දැනුවත් කරලා තියන මේ වැඩේ ගැන හරි එහෙනම් මෙන්න මේ පණිවිඩය කියන්න මේ පණිවිඩය කියන්නවා දැන් අප්‍රේල් මාසේ 6 වෙනිදාට ඇවිල්ලා මම විනාඩිය මේකට අක් ගාලා කියනවා ඒ කියන්නේ ඔයාලට විභාගයට තියෙන්නේ දැන් තාම මාස බොහොම සීමිත කාලයක්. හරි? 6යි ගාණක් වගේනේ. බොහොම සීමිත කාලයක් තියෙන්නේ. මේ කාලෙදී වැඩ කරන්න ආසාව ආවොතින් හරි මොනවා හරි අනාගතේ ඔයාලට ඕන දෙයක් ගැන හිතිලා දැන් වැඩ කරන්න ආසාව ආවොත් ආවතින් පුතේ උඹ ගොඩ. ආසාව. ආසාව නැත්තම් කරන්න හිතෙන්නේ නැහැ. හරි? මම හැමදාම කියන දෙයක් තමයි. මොකද? ආසාවෙන් වැඩ කරන්න කියන එක. කවුරු හරි කියනකම් ඉන්න එපා. අම්මා තාත්තා කවුරු හරි බනිනකම් සර් කෙනෙක් කියනකම් මොටිවේෂන් එකක් බලනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාම ආසාවෙන් වැඩ කරන්න. හරි? ඔයා ආස වෙන්න විෂය හොඳටම දන්න විශේෂඥයෙක් වගේ වෙන්න. හරි? හැම විෂයම. විෂයන් ටික දන්න විශේෂඥයෙක් පොරක් යාළුවොත් ඔයාගෙන් අහන්නේ. කතා කරලා. මචං මේ මේකට උත්තරේ මොකද? අපි අරගෙන අහලා බලමු මෙයා දන්නවා. අන්න ඒ වගේ පොරක් වෙන්න ජීවිතේ එකපාරක් හරි. මෙච්චර කාල වෙන්න බැරුව ගියානේ. ඕ ලෙවල් කාලේ පොඩි කාලේ එකපාරක් හරි විෂයක විශේෂඥයෙක් විදිහට යාළුවොත් ඔයාගෙන් අහන්නේ. සමහරවිට සර්ලාගෙත් පන්ති අතරතුර වැරදි පෙන්වන්නේ ඔයා. වැරදි කියන්නේ සර් ඔතන අතන්ට එන්නේ 10 නේද? ඒ වගේ අඩුපාඩුව පෙන්වන කෙනා ඔයා වෙන්නේ. හරි? එහෙම එකපාරක් වෙන්න තව මාස 6ක් විතර තියෙනවා 2025 ළමයින්ට. හරි? 26 ළමයින්ටත් මේ කාලේ ඉඳන් වැඩට බහින්න. ඒතකොට හොඳ කාලයක් තියෙනවා. හරි? ඒ නිසා විශේෂඥයෙක් වෙන්න මොකද විභාගේ ළඟයි මාස 6 ආසාව ඇඟට ආවොත් ගොඩ ගොඩ ඒ නිසා ආසාව ඇති කරගන්න පුතේ මේ වැඩට අම්මලා තාත්තලා දෙමව්පිය ගුරුවරු බනිනවට නෙමෙයි මේ වැඩේ කරන්න ඕනේ ඔයාම ආස නිසා ඔයාගේ රිසල්ට් එකට හරි ඒ තුනක් දකින්න රෑන්ක් එකක් දකින්න ඔයා ආස නිසා හරි අපිට එපා ඔයා ආස නිසා හරි ඒ නිසා ආසාවෙන් ඇතුව වැඩට බහින්න එතකොට මහන්සි දැනෙන්නේ නැහැ හති දැනෙන්නේ නැහැ මම මේකට උදාහරණයක් කියන්නද ඔයාගේ ඔළුවට මම මේක වෙනවට කියනවා නෙමෙයි ඔයාගේ ඔළුවට තුවක්කුවක් තියලා කිලෝමීටර් 28ක් දුවන්න කිව්වොත් ඔයාට කොහොමද නේද කිලෝමීටර් 28ක් දුවන්න කිව්වොත් ඔයාගේ ඔළුවට තුවක්කුවක් තියලා කිලෝමීටර් 28ක් නොනවත්වා එක දිගට දුවන්න කිව්වොත් එහෙනම් පුතේ ඔයාට දැනෙන්නේ ඔයාව මරන්න උත්සාහ කරපු දෙයක් විදියට මේක නම් නේද ඔයාව මරන්න තැත් කරපු ඝාතන සැලැස්මක් විදියට හැබැයි තව අවස්ථාවක ඔයා කිලෝමීටර් 28 දුවනවා මට මතකද 28ක් ඔව් 28 දුවනවා දෙමව්පියෝ වටේ බලන් ඉන්නවා අප්පුඩි ගහනවා යාළුවෝ ඉනවා තව යාළුවෙක් බයික් එකකින් ඔයාගේ පස්සෙන් එනවා ඒ මොකටද ඇවිල්ලා වතුර ගහනවා ග්ලූකෝස් එකක් දෙනවා අර ගමේ අය බලන් ඉඳලා වතුර එකක් ගහනවා කමෝන් කමෝන් කියලා කෑ ගහලා විසිල් එකක් ගහනවා ඔයා කිලෝමීටර් 28 දුවනවා කලින් දුවද්දි ඝාතන සැලැස්මක් දැන් මොකද්ද කියන්නේ කියන්න ඔයා දන්නා මොකද්ද කියලා කිලෝමීටර් 20 ගානක් දුවනවා මම මතකද 25 34 ප්‍රමාණයක් ඒකේ තියෙන්නේ හරි යාළුවෝ බලන් ඉන්නවා වතුර බල්දියක් ගහනවා අප්පුඩි ගහනවා දැන් ඔයාට ඒක ඝාතන සැලැස්මක්ද නෑ ඔයාම කැමැත්තෙන් ඉදිරිපත් වෙච්ච මොකද්ද කෝ ආන්න හරි මොකද මැරතන් එකක් ඔයාම කැමැත්තෙන් නම දීලා ප්‍රැක්ටිස් වෙලා දුවන රේස් එකක් දැන් ඒතර ඝාතන සැලැස්මක් මැරතන් එකක් උනේ කොහොමද එක දෙයයි ඔයා මරන්න උත්සාහ කරපු තුවක්කුවත් කියලා දුවපිය මෙතන ඉඳලා අර එහා නගරෙටම කිලෝමීටර් 28 දුවපිය කියලා කියන එකයි නේද ඝාතන සැලැස්මකුයි මැරතන් එකයි අතර වෙනස උනේ මොකද්ද ළමයි දෙකේම දිව්වේ කිලෝමීටර් 28ක් දෙකේම දිව්වේ ඔයා ආසාව කැමැත්ත ඔයා මේකෙදි කරේ කැමැත්තෙන් හරි කැමැත්ත නැත්තම් හිතෙන්නේ මරන්න යනවා කියලා හරි කැමැත්ත නැත්තම් අනේ මැරුණා නම් ඊට හොඳයි කියලා දෙනවා කැමැත්ත තියෙනවා නම් කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ දැනෙන වේදනාවල් ආසාවෙන් පාගගෙන යට කරගෙන තලා ඒ ටික පාත් කරගෙන නේද දරාගෙන ආසාවෙන් hina වෙලා ඉස්සරහට යනවා එහෙනම් එකම දේ මොකද්ද වෙනස ආසාව නිසා මම හැමදාම ළමයිට කියනවා කැපවීම අදිෂ්ඨාන බයිලා වැඩක් නැහැ කියලා ඒ වචන ගැඹුරුයිනේ ළමයි ඒවත් සිංහල සාහිත්‍යයට තියාගන්න අදිෂ්ඨානය කැපවීම දැක්ම මෙහෙවර ආසාව එච්චරයි ආසාවට පුළුවන් මිනි මැරුමක් මැරතන් එකක් කරන්න ඒ නිසා ඔයාගේ පාඩම් වැඩටත් එච්චරම තමයි තේරුණා නේද එහෙනම් මොන ලස්සන චූටි පණිවිඩයක් දුන්නේ අපි හම්බෙමු ඊළඟ දවසේ ඔයාලා මගේ පන්තියේ නැති ළමයි වගේ නම් එන්නේ ෆ්‍රී සෙමිනාර් විතරක් එන අය නම් සිකුරාදා එන්න කල්බදු ආයෙ ඉරිදා හම්බෙමු ඉක්කොන් වලින් රයිට් හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙන හැම දරුවෙක්ටම ඔන්න ආයුබෝවන් සුබ රාත්‍රියක්
පණිවිඩයකුත් දුන්නා. ආසාවෙන් වැඩට බහින්න. අපි හැම ඊළඟ දවසේ. හොඳයි. ගෙන්නන්න පුළුවන් පුතේ. හරි good night God bless හරි. හරි පුතේ හරි අසනීප තත්ත්වයටත් ගොඩක් අය විශ් කළ වෙලා දිනවා. බොහොම හොඳයි ස්තුතියි. හරි ඔයාලා ලීව් වෙන්න පුළුවන් මම අර ප්‍රතිචාර ටික පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් ගහනක මං ඉන්නේ ඔයාලා ලීව් වෙන්න පුළුවන්.